අද 2026 ජනවාරි 24 ඉතින් ඕගොල්ලෝ දැන් එකතු වෙලා ඉන්නේ අපේ ශ්‍රීවර්ස් ඩෙව්ලොග් එකේ දෙවෙනි පාර්ට් එකට. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ අපේ පළවෙනි පාර්ට් එක බලන්න නැති කියලා. ඉතින් ඕගොල්ලන්ට මේ රිෆරන්ස් බෝඩ් එක බැලුවොත් එහෙම තේරෙනවා ඇති ඕගොල්ලෝ හෝම්වර්ක් එක කරත් නැතත් මම ඔන්න හෝම්වර්ක් එක කරලා තියෙනවා කියලා. ඉතින් මම තව රිෆරන්සස් ගොඩක් කලෙක්ට් කරගත්තා. ඉතින් අපි එදා මං හිතන්නේ මෙන්න මේ හරිය ටික විතරයි මම ඕගොල්ලන්ට ටියුටෝරියල් එකේ පෙන්නුවේ. ඊට පස්සේ මම ඒක වීඩියෝ එක එඩිට් එකෙන් පස්සේ මම ඊට පස්සේ පොඩ්ඩක් රැයට කන ගමන් මං ඊට පස්සේ මෙන්න මේ වගේ රිෆරන්සස් දාගත්තා. රයිට්. එතකොට මේකේ රිෆරන්සස් දාගන්නකොට මම ක්‍රූ එකේ දාගෙන තියෙනවා. ඒ වගේ ටිකක් තියෙනවා. මම ඒක කියන්න කලින් මම ඕගොල්ලන්ට කෝකටත් පෙන්නන්නම්. ඔයාලා මේක දෙවෙනි වීඩියෝ එකකින් නම් සෙට් වෙන්නේ. ඉතින් RAM Studios Vault කියලා මෙන්න මේ අපේ YouTube channel එක තියෙනවා. අපි අලුතෙන්ම පටන් ගත්ත channel එක. ඉතින් මම මේ වීඩියෝ එක publish කරනකොට ඇත්තටම එක subscriber කෙනෙක්වත් හිටියේ නැහැ. එතකොට දැනට මේකේ subscribersලා 24ක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මං හිතන්නේ views 74ක් වගේ ඇවිල්ලා තියෙනවා. right. ඉතින් මං හිතන්නේ ගොඩක් කට්ටිය පොඩ්ඩක් interest එකක් තියෙනවා වගේ මේ කතන්දරේට. ඉතින් මට ඒකට හරි සතුටුයි. ඉතින් ඔයගොල්ලෝ මේ channel එකට ආවොත් එහෙම මේකේ courses වලට ගියොත් එහෙම මේ courses වල මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට full course එක බලා ගන්න පුළුවන්. දැනට එක වීඩියෝ එකයි දාලා තියෙන්නේ. ඊයේ දාපු වීඩියෝ එක. ඉතින් මේ විදියට මේ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙම මේ වීඩියෝ එකට ගියාට පස්සේ මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපේ WhatsApp group එකක link එකක් දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අපේ WhatsApp group එකට join වෙන්න. එතකොට දැන් ඇත්තම කතාව කිව්වොත් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන මම මෙන්න මේ free කියලා දාලා තමයි තියෙන්නේ. එතකොට මේ Shreevers devlog එක මම හිතුවේ ඇත්තටම ටිකක් යනකම් ඒ කියන්නේ මුල් ටික යනකම් අපි free of charge ඔයගොල්ලන්ට දෙනවා. හැබැයි අපි කල්නුත් කිව්වා වගේ අපි වෙනම අපේ ක්ලාස් එකක් යනවනේ. එතකොට RAM Studios Vault එක කියලා. එතකොට මේ RAM Studios Vault එකට අදාළව free content එකක් විදිහට තමයි මේ පළවෙනි ටික වැටෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තව මීට වඩා දිගටම process එක යන්නේ කොහොමද? design වෙන්නේ කොහොමද? development වෙන්නේ කොහොමද? brainstorm කරන්නේ කොහොමද කියන දේවල් දිගටම වෙන්නේ කොහොමද කියන එක බලා ගන්න සහ අපි මේ හදන මේ සමහරලාට මේකින් අපි ෂෙයා කරන ප්‍රොජෙක්ට් ෆයිල්ස් වගේ දේවල් ඊට පස්සේ මේකින් අපි දාන බිල්ඩ් එකක් දැම්මොත් ඒ බිල්ඩ් එක ප්ලේ කරලා බලන්න ඒ වගේ දේවල් අපි ඉස්සරහට පේජ් සබ්ස්ක්‍රිප්ෂන් එකක් විදිහට තමයි දෙන්නේ. ඉතින් ඒක ගැන අපි ඉස්සරහට කියන්නම්. ඉතින් ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒක අපිට දැම්ම වැදගත් කමක් නැහැ. කොහොම හරි ඔයගොල්ලන්ට පුළුවන් අපේ මේක බලාගෙන යන්න, මේකට සජෙෂන්ස් දෙන්න, ෆීඩ්බැක් දෙන්න සහ ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝස් වල ගිහිල්ලා කමෙන්ට්ස් දාන්න. ඔගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔගොල්ලන්ට දැනගන්න ඕනේ දේවල් තියෙනවා නම් ඔගොල්ලන්ට දාන්න පුළුවන්. එතකොට මම ඊට පස්සේ වීඩියෝ එකේදී ඒකේ තියෙන කමෙන්ට්ස් ටික ඇඩ්‍රස් කරලා මම ඒකට උත්තර දීලා මට වීඩියෝ එක පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඔන්න වැඩේ යන්නේ. ඉතින් කොහොම හරි අද වැඩේ පටන් ගමු. ඉතින් මම WhatsApp group එකේ දාලා තිබ්බා අද කතාවට අදාළව. එතකොට මේක මම එකන් මම එක පාරක් මේක ඇත්තම රෙකෝඩ් කරා. මේක රෙකෝඩ් කරාට පස්සේ ඒකේ පොඩි ඉෂුව එකක් ආවා රෙකෝඩින් එකේ. පොඩි සක් වෙන තැන් ටිකක් කීපයක්. ඒක නිසා මට ආපහු පාරක් රෙකෝඩින් එක කරන්න වෙනවා. ඒත් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද කලින්ට වඩා මගේ රිෆරන්ස් බෝඩ් එක ගොඩක් අප්ඩේට් වෙලා තියෙනවා. ඒක නිසා ආයෙ පාරක් රෙකෝඩ් කරා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි කලින් පාර මම දැම්මා. එතකොට මේ රෙකෝඩින් එක අන්තිමේදී අපි බලනවා කොහොමද කා එකකට නගින්නේ. එකන අපි කොහොමද ගේම් එක ඇතුලේ ඒ කියන්නේ අපි Unreal Engine project එක අපි මේකෙදි ස්ටාර්ට් කරනවා. අපි ඒකෙදි බලන්න යන්නේ කොහොමද කා එකකට නගින්නේ. ඊට පස්සේ කියන්නේ කා එකකට නගිනවා කියන්නේ ඇනිමේෂන් එහෙම එක නෙමෙයි. කා එකකට අපිට තව කා එකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කොහොමද. ඊට පස්සේ ඒකෙන් අපිට එළියට ආය අපේ කැරක්ටර් එකට ස්විච් වෙන්න කොහොමද. ඒ වගේ පොඩි සිස්ටම් එකකුත් එක්ක අපි ඉනිෂියල් ප්‍රොජෙක්ට් එක සෙට් අප් කරනවා. ඉතින් ඒකට යන්න කලින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මගේ රිෆරන්ස් බෝඩ් එක මම අප්ඩේට් කරේ මොන දේවල් වලින්ද කියලා. ඉතින් පළවෙනි දේ තමයි මම ගොඩක් ආස ගේම් එකක් තමයි Crew කියන ගේම් එක. එතකොට ඔයගොල්ලෝ දන්නවනම් Ubisoft එකේ Crew කියන ගේම් එක ගොඩක් ඒකේ පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක ආවට පස්සේ ඒකේ සෑහෙන වටිනාකමක් තිබ්බ, සෑහෙන යුනික් වෙච්ච ගොඩක් අය ප්ලේ කරපු ගේම් එකක් තමයි Crew එක කියලා කියන්නේ. හැබැයි Crew 2 එක ආවට පස්සේ ඒගොල්ලෝ පොඩ්ඩක් ඒක වැඩේ අප්සෙට් ගියා. ඒගොල්ලෝ Crew එකේ ඊට පස්සේ කියන්නේ Crew 1 එක තමයි ඇත්තටම හොඳට තිබ්බේ. හැබැයි Crew 2 එකයි ඊට පස්සේ තව මොකක් හරි එකක් ආවද කියලා මට මතක නැහැ. කොහොම හරි Crew 1 එකයි 2 එකයි ආව කියලා මට මතක තියෙනවා. එතකොට 1 එක තමයි හොඳටම තිබ්බේ. ඊට පස්සේ 2 එක ආවට පස්සේ අරගේ සර්වර්ස් ඔෆ් කළාම ප්‍රශ්නයකුත් වුණා. කොහොම හරි
ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආව crew motor fest එක කියන එක න. එතකොට දැන් vehicles වලට ඇත්තටම මම ගොඩක් ආස කෙනෙක් real brands වලට ඒ වගේ දේවල් වලට. එතකොට ඒ real brands වල මේ දේවල් හොඳටම reflect කරලා ඒ brands වලට loyalty නිකන් fans ලා වගේ ඉන්න කට්ටියට එහෙම crew motor fest එක කියලා කියන්නේ නිකන් මාරම ෆන් එකක් ගන්න පුළුවන් ගේම් එකක්. ඉතින් ඒක UI එකේ ඉඳලා ඒකේ තියෙන සිස්ටම් එක ඒ හැම දෙයකටම මම කැමති. ඉතින් ඒක නිසා මම ඒකෙත් සමහර දේවල් ඉන්ස්පයර් කරලා තමයි මගේ මේ රිෆරන්ස් බෝඩ් එක හදාගත්තේ. ඉතින් මේකෙත් අපිට කාර් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම පෙන්නන්නම්. මේකෙත් තියෙනවා මෙන්න මේ වගේ third person mode එකක්. එතකොට මම හිතන්නේ crew එකේ කලින් ඒක තිබ්බේ නැහැ. ඉතින් කලින් third person mode එකක් තිබ්බේ නැහැ මම දන්න විදියට. කොහොම හරි crew motor fest එකේදී අපිට පුළුවන් මෙන්න මේ වගේ third person mode එකක් තියෙනවා. මේක නිකන් මේ වගේ exhibition area එකක් වගේ තියෙනවා. ඒකේ මේ වගේ අපිට ඇවිදලා බලන්න පුළුවන්. එතකොට මට නිකන් මේකේ ආවේ නිකන් අපිට මෙන්න මේ වගේ පොඩි third person experience එකක් දෙන්න පුළුවන් නම් අපේ dealerships වල ඩීලර්ෂොප් වල නැත්තම් ගත්තොත් එහෙම අපේ අපිට වෙනම එක්සිබිෂන් වගේ නිකන් අපි හිතමුකෝ නිකන් ගේම් එක ඇතුලේ අපිට කොළඹ මෝටර් ෂෝ එක වගේ එකක් තියන්න පුළුවන් නම් මාර්සිට. එතකොට ඒ වගේ එකක් තිබ්බා. එතකොට මම ඒකේ දාගත්ත මේ වගේ ඉන්ටීරියර් කන්ට්‍රෝල්ස් මේ වගේ දෙන්න පුළුවන්. ඉන්ටීරියර් එකක් මේ වගේ දාන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් ඊට අමතරව මේකේ මෙනු එකකින් දැන් අපි එදා chat gpt එකත් එක්ක නෙමෙයි Geminiත් එක්ක Gemini එකත් එක්ක අපි කතා කරනකොට අපිට එයා ඉස්සෙල්ලාම ඔප්ෂන්ස් ටිකක් දුන්නා. ඔයාට ෆිසිකල් එකක් හදන්නත් පුළුවන්. මෙනු බේස්ඩ් ඩීල් ෂොප් එකක් හදන්න පුළුවන් කියලා. එතකොට crew එකේ ඇත්තට මේ දෙකේ පොඩි හයිබ්‍රිඩ් එකක් තියෙනවා. මට මම හිතන විදිහට මේකේ මම ඒකෙත් පොඩි වීඩියෝ එකක් ආයෙ ගන්නම්. මම මේ මෙන්න මේ ෆ්‍රී රෝම් එක වගේ ඇවිදින එකේ ඒ පාර්ට් එක මම ගත්තේ නැහැ. කොහොම හරි ඒකේ මෙනු බේස්ඩ් ෂොප් එකක් තියෙනවා. මම මේ මෙනු බේස්ඩ් එකට අදාළ දේවල් ටික පොඩ්ඩක් දාගත්තා. මට මොන වගේ දේවල් ඩිටෙක්ට් කරගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට කාර් එකක් ගත්තම මේකේ මැනුෆැක්චරර් ලෝගෝ එක තියෙනවා. ඊට පස්සේ මැනුෆැක්චරර් නේම් එක තියෙනවා. ඊට පස්සේ වෙහිකල් නේම් එක, ඊට පස්සේ ඒගොල්ලන් කන්ට්‍රි එක, කන්ට්‍රි එකේ මේකත් දාලා තියෙනවා. ඊට පස්සේ ඉයර් එක දාලා තියෙනවා. එතකොට ඒ වගේ විස්තර දාලා තියෙනවා ඒ වෙහිකල් එකට. ඊට පස්සේ ගේම් එකට අදාළව එයාගේ ලෙවල් එකක් තියෙනවා නම් ඒ දේවල් ටික දාලා තියෙනවා. ඊට පස්සේ ඒ ගේම් එක ඒකේ ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය ක්ලූ එකේ තියෙනවා එක එක ප්ලේලිස්ට් ඒවා ප්ලේ කරාට පස්සේ තමයි අපිට මේ වෙහිකල්ස් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා කරන්සිස් දෙකක් තියෙනවා. එතකොට crew එකේ කරන්සි වර්ග දෙකක් තියෙනවා. ඒ දෙකෙන්ම කාර් එකක් වාට බයි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒගොල්ලන්ගේ සයිඩ් මෙනු එකක් තියෙනවා. මේ මෙනු එකට ආවට පස්සේ මෙන්න මේ සයිඩ් මෙනු එකකින් ෂොප් එකට ගියාට පස්සේ තමයි අපි මේ ෂොප් එක වගේ එකනට යන්නේ. එතකොට මට හිතුණා නිකන් එයාලට මෙන්න මේ වගේ third person mode එකේ ඉන්නකොට මොකක් හරි කී එකක් දීලා ඊට පස්සේ මෙන්න මේ සයිඩ් එක ආවට පස්සේ අපිට ඕන මෙනු ෂොප් එක්ස්පීරියන්ස් එකකටත් යන්න පුළුවන් හයිබ්‍රිඩ් එකක් හදනවද කියලා. ඉතින් මම ඒ වගේ පොඩි බ්‍රේන්ස්ටෝම් කර හිටියා. ඉතින් මටත් එක්සැක්ට් අයිඩියා එකක් නැහැ. ඉතින් ඒක හිතන්න එපා. අපි කොහොමත් එක්සැක්ට්ලි අපිට දේවල් ප්ලෑන් කරන්න බෑ. හැබැයි රෆ් අයිඩියා එකක් තියාගෙන වැඩේ එක්සිකියුට් කරගෙන යන එක තමයි වටින්නේ. ඊට පස්සේ මෙතන ෆිල්ටර්ස් තියෙනවා. ඉතින් මේකට මේ විදිහට කන්වීනියන්ට්. මොකද මේකේ රියල් බ්‍රෑන්ඩ්ස් තියෙන. ඒගොල්ලෝ රියල් බ්‍රෑන්ඩ්ස් වලට හොඳ විෂුවල් ලුක් එකක් දෙන්න ඕනේ. මම හිතන්නේ රියල් බ්‍රෑන්ඩ්ස් වලට හොඳ විෂුවල් ලුක් එකක් දීපු ඒගොල්ලන්ගේ ෆෝකස් කරලා ප්‍රයෝරිටයිස් කරපු රේසින් ගේම් වලින් මම හිතන්නේ crew motor fest එක කියන එක න පළවෙනියටම තියෙනවා. අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් ස්පොන්සර්ෂිප්ස් වලට හොඳ සාධාරණයක් කරලා තියෙනවා. අනිත් ඒවල ගොඩක් වෙලාට ඒ බ්‍රෑන්ඩ්ස් තිබ්බට ඒ බ්‍රෑන්ඩ්ස් ගැන කතා වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිස්ටරි එක ගැන කතා වෙන්නේ නැහැ. සහ එතකොට මේ වගේ අපිට නිකන් ඇත්තම නිකන් වෙහිකල් එකක් බයි කරන්න යන වෙබ්සයිට් එකක් වගේ ෆීචර්ස් ගොඩක් වෙලාවට දකින්න වෙන්නේ නැහැ. හැබැයි ඒකේ මෙන්න මේ කතන්දර තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඉස්සරහට රියල් බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරන්න chance එකක් හම්බුනොත් අපිට මේ වගේ දේවල් වටින නිසා තමයි මම මේකෙත් රිෆරන්ස් ඇඩ් කරගත්තේ. ඊට අමතරව අපිට මෙනු එකෙන් බලන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ පර්චේස් කරන්න ඉති කන්ෆර්මේෂන් එකක් එනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පර්චේස් කරාට පස්සේ ඕන් වුණාට පස්සේ මෙන්න මෙතනින් ඊට පස්සේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා ඔප්ෂන් එකක් එනවා. ඊට අමතරව මෙතන insufficient currency කියලා එකක් තියෙනවා. එතකොට currency වර්ග දෙකෙන්ම buy කරන්න පුළුවන්. කොයි එකෙන්ද buy කරන්න පුළුවන් කියලා පෙන්නනවා. එතකොට බැරි වුණොත් එහෙම insufficient currency කියලා පෙන්නනවා. ඒ currency එකෙන් මේක බෑ කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේකේ එකක් තමයි CC කියලා තියෙන එක තමයි අනිත් currency එක. second currency එක. ඒකේ තියෙන crew credits කියලා මම හිතන්නේ ඒකත් ඔය වෙනම purchase කරන්න ඒ වගේ ඒ කියන්නේ real money වලින් purchase කරන්න ඒ වගේ කතන්දරයක් එහෙම තියෙනවා. කොහොම හරි ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ මේකෙත් ඔයගොල්ලන්ට මතක ඇති ඩ්‍රයිවිං ටෙස්ට් එකක් අපි කරනවද නැද්ද කියලා අපිට Gemini එකෙන් අයිඩියා එකක් දුන්නා. එතකොට ඒ ඩ්‍රයිවිං ටෙස්ට් එකක් කරන කතන්දරේ ගත්තොත් එන්නේ කොහොමද කියන එකට මම දාගත්තේ අපි වෙනම මැප් එකක් දීලා
ඒකේ අපිට ට්‍රෙස් කරන්න දෙමු වගේ එකක් කියලා කිව්වේ. ඒ අයිඩියා එකත් හොඳයි. ඊට අමතරව දැන් ක්‍රූ එකේ තියෙන දේ තමයි අපි වෙහිකල් එකට ගියාට පස්සේ අපිට මෙතනින් ටෙස්ට් ඩ්‍රයිව් කියලා එකක් දෙනවා. ඒකෙන් ගියාට පස්සේ අපිට ගේම් වර්ල්ඩ් එකේම 2 මිනිට්ස් අපිට යන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ රෙස්ට්‍රික්ෂන් එකක් දාලා යන්න දෙනවා. ඉතින් ඒකත් හොඳයි. ඒකත් හොඳ පාර්ට් එකක් මං හිතන්නේ. ඊට පස්සේ මේ තියෙන කස්ටමයිසේෂන් කතන්දරේ. එතකොට මං ඔන්න ඔය වගේ දේවල් ටිකක් ඉතින් දාගෙන ගියා. ඊට පස්සේ තව එකක් තමයි මම ආසම ගේම් එකක් අනාට කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් අනාට කියලා කියන්නේ GTA වගේම ඇනිමේ ටයිප් ගේම් එකක්. ඉතින් ඒක තාම ඇවිල්ලා නැහැ. ඒගොල්ලන්ගේ ඩෙමොන්ස්ට්‍රේෂන් නැත්තම් ඩෙමෝ එකක් ඒගොල්ලෝ මේ ළඟදී එක්සිබිෂන් එකට දාලා ඒක එහෙම මේ ගේම් ප්ලේස් එහෙම තියෙනවා YouTube එකේ. මම ඒව ටිකක රිෆරන්ස් ලින්ක්ස් ටිකක් මෙතනට දාගත්තා. අනිත් එක තමයි ඔයගොල්ලන්ට මට කියන්න ඕන එකක්. දැන් මෙතන බලන්න දැන් මේ මම මෙතන මෙන්න මේ ලින්ක් එකක් දාලා තියෙනවා මේ ඉමේජ් එකට. එතකොට මේක ක්ලික් කරපුවම ඒ ලින්ක් එකට ගිහිල්ලා මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් ඔයාලට ඒකත් කරගන්න පුළුවන්. ඒ අදාළ ඉමේජ් එකට අදාළව ලින්ක් එකක් දෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ඉමේජ් එක සිලෙක්ට් කරලා මෙන්න මේ ඩොට් තුනෙන් මෙතනින් ගිහිල්ලා link to කියන එක දීලා මෙතනින් link එක දුන්නාට පස්සේ එයා ගානට ඒ link එක දාගන්නවා. ඉතින් ඒ වගේ වුණත් ඔයාලට link references වගේ දේවල් දාගන්න පුළුවන් image එකට attach කරලා. ඉතින් එතකොට මම ඒක මතක් වුණේලා කිව්වේ කොහොම හරි ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ අනාට එකේ තියෙනවා ඒගොල්ලන්ගේ game trailer එකේ පෙන්නනවා ගේම් ප්ලේ ට්‍රේල් එකේ මෙන්න මේ වගේ ෂෝරූම් එකකට එන එකක්. ඉතින් මේ ෂෝරූම් එක බලන්න ගොඩක් ලස්සනට ක්ලීන් තියෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් අපිට මේක පර්චේස් කරන්න හරි මොන හරි ගේම් එකේ ඒගොල්ලන්ගේ ඇති. ඊට අමතරව මෙන්න මේ වගේ තමයි ෂෝරූම්ස් වලට යන්න පුළුවන්කම තියෙන්නේ. ඊට අමතරව දැන් මේ තියෙන්නේ නම් වෙහිකල් ඩීලර්ෂිප් එකක් නෙමෙයි බට් ඇඳුම් එහෙම අපිට ඇඳලා බලන්න ඒ වගේ ඇඳුම් ගන්න පුළුවන් ෂොප් එකක් තමයි මේක. වෝඩ්‍රෝබ් අපිට කරලා බලන්න පුළුවන් ෆිට් ඔන් රූම් එකට වගේ ගිහිල්ලා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් අපේ එකට ගන්න පුළුවන් ලස්සන දේවල් ටිකක් මං හිතන්නේ අනාට එකේ තියෙන නිසා මම ඒකෙත් රිෆරන්සස් දාගත්තා. ඊට අමතරව ගත්තොත් එහෙම වර්ෂපුර කියලා අලුතින් ගේම් එකක් එනවා. ඒකත් නිකන් Evil Within කියලා ගේම් එකක් තියෙනවා. ඔයාලා දන්නවනම් Evil Within 2 කියලා ගේම්ස් දෙකක් ආවා. ඒකටම නිකන් සමාන පොඩි ඕපන් වර්ල්ඩ් ගතියක් තියෙන වර්ෂපුර කියලා ගේම් එකක් එනවා. ඒකත් අනාට වගේම එකක්. එතකොට මෙන්න මේකෙත් ඉන්ටීරියර් එක පෙන්වන විදිය, ඒකේ ෆස්ට් ටයිම් කට් සීන් රිවෝඩ් එකෙන් කට් සීන් එකක් පෙන්වන විදිය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ 2010 අවුරුද්දේ ආපු NFS එකේ පෝෂන් ලිස්ට් එකෙත් මම මේ ගරාජ් එකට රිලේටඩ් මේ රිෆරන්ස් එකක් දාගත්තා. ඉතින් ඇත්තම කතාව කරලා ඩීලර්ෂිප් එකෙන් එහාට ගිහිල්ලා මම මෙතන දාගත්තා මේකේ නම vehicle system කියන එකම. එතකොට මේක ඩීලර්ෂිප් එකක් තියෙන්න පුළුවන්. ඩීලර්ෂිප් නෙමෙයි මට හැම වෙලේම ඩීලර්ෂිප් කියලා කියවෙනවා. ඩීලර් ෂොප් එකක් right. ඩීලර් ෂොප් එකේ කතන්දරේ තියෙන්න පුළුවන්. ඩීලර්ෂිප් කියලා කියන්නේ නෑ මම හිතන්නේ. ඩීලර් ෂොප් එක තමයි vehicle ඩීලර් ෂොප් එක. එතකොට ඩීලර් ෂොප් එකක ඊට පස්සේ vehicle වල ලයිසන් ගන්න ඒවා, අපි ජොබ් කරන ඒවා, ඒ කියන්නේ vehicle related හැමදේම අපිට මොන වගේ ඔප්ෂන්ස් තියෙන්නේ කියලා මම මෙතන දාගෙන තියෙනවා. ඒ හැම එකත් එක්කම තමයි මම ඊට පස්සේ රිෆරන්ස් කලෙක්ට් කරගෙන ගියේ. ඊට පස්සේ මෙතන තියෙනවා Watch Dogs එකේ Watch Dogs 2 එකේ ඒගොල්ලන්ගේ තියෙනවා මෙන්න මේ වගේ ඇප් එකක්. ඒකෙන් අපිට ඕන කාර් එකක් අපිට කෝල් කරගන්න පුළුවන්. ඒ දේවල් බලලා අපිට පර්චේස් කරලා එහෙම කතන්දරයක් කරන්න පුළුවන්. මේකේ රෙන්ට් එකට වගේ කතන්දරයකුත් තියෙනවා. බට් ඕකේ අපි ඕන මේකට මම පර්චේස් වලට අමතරව මම මේකට ස්ටීලිං වලට අමතරව මම රෙන්ට් කියලා දාගන්න නිකන් අපිට වෙහිකල් රෙන්ට් කරන්න පුළුවන්. මම දන්නේ මම මේ නිකන් දාගන්නේ මේ ඔක්කොම නිකන් කරනවද නැද්ද කියන එක අපිට යන ගමන් තමයි බලන්න වෙන්නේ කොච්චර කම්ප්ලෙක්සිටි එකක් එයිද කියලා. බට් අපි නිකන් බලමු right. අපි නිකන් ඒ වගේ සිස්ටම් එකක් හදාගෙන අපිට නැෂ US එකේ ෆස්ට් ටයිම් ඩෙමෝ එකක් දාන්න පුළුවන් නේද? ඉතින් මේ ඇත්තටම ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඩෙමෝ කියන්නේ මොකක්ද කියලා. ඩෙමෝ කියලා කියන්නේ ඩෙමොන්ස්ට්‍රේෂන් එකක්. ඒ කියන්නේ ඩෙමොන්ස්ට්‍රේෂන් කරනවා කියලා කියන්නේ අපි විස්තර කරන්නේ. ඒ කියන්නේ අපේ ගේම් එක කොයි වගේ ලුක් එකක්ද එන්නේ කියලා බලන්න ෆුල් ගේම් එක නැතුව පොඩි වර්ෂන් එකක් හදලා දෙන එකක් තමයි ඩෙමෝ වර්ෂන් එකක් කියලා කියන්නේ. එතකොට අනාට කියන එකත් දැන් ඩෙමෝ වර්ෂන් එකක් තමයි ඒගොල්ලෝ පබ්ලික්ලි රිලීස් කරේ. පබ්ලික්ලි කියන්නේ එක්සිබිෂන් වලට විතරක්, ෆිසිකල් එක්සිබිෂන් එකේ විතරක් ඒගොල්ලෝ රිලීස් කරා. ඒකට කට්ටිය ගිහිල්ලා ගහපුවා තමයි මේ වීඩියෝස් තියෙන්නේ. ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අපිට පුළුවන් ඩෙමෝ එකක් හදාගන්න. අපි මේ කතා කරන ඒ වගේ ශ්‍රීවර්ස් එකේ ඔයගොල්ලන්ටත් මම උගන්වන ගම. ඉතින් මේකේ මෙන්න මේ වගේ ජොබ් කරන කතන්දර තියෙනවා. ඊට පස්සේ කා එකක් ගන්න කතන්දර තියෙනවා. මම ඒ වගේ රිෆරන්සස් මේක දාගත්තා. ඊට අමතරව ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම මෙතන GIF එකක් දාගෙන තියෙනවා. මේ GIF උනත් GIF කියලා කියන්නේ ඇනිමේටඩ් ඉමේජස් වගේ ඒවානේ. ඒව වුණත් මේකේ වැඩ කරනවා.
ඇයි මේක වැඩ කරන්න ඇත්තේ? එතකොට මේක සමහර වෙලාවට වැඩ කරන වෙලාවල් තියෙනවා. බලමු මේක තාම ලෝඩ් වෙන ගමන්ද දන්නේ නැහැ. තියෙන්නේ මේක නිකන් ඔව් මං හිතන්නේ මේක ලෝඩ් වෙලා නැහැ. අන්න රයිට්. මේ ඉතින් දැන් GIF උනත් මේක මේ විදිහට අපිට දාගන්න පුළුවන්. එතකොට සමහරට හිතන්නකෝ ඔයාලට නිකන් අර GIF එකක් විදිහට ඕනේ රිෆරන්ස් එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ගේම් එකක මොකක් හරි කෑල්ලක් තියෙනවා. ඒකේ වීඩියෝ කෑල්ලම ඔයාලට ඕනේ කියලා. එතකොට ඔයාලට පුළුවන් මම හිතන්නේ මේක සයිස් ලිමිට් එකක් තියෙනවා. ඒ වගේ පොඩි සයිස් එකකට කන්ක්ලූඩ් කරලා ඔයාලට GIF රිෆරන්ස් එකක් දාගන්න වගේ හැකියාව තියෙනවා මේ Miro board එකට. ඉතින් මේ රිෆරන්සින් කියන කතන්දරය ගැන තමයි මම තාමත් කතා කරන්නේ. ඉතින් මේක මාර්ම ඉම්පෝටන්ට්. මොකද බ්‍රේන්ස්ටෝමින් වලදී නෝට් දාගද්දී ඒ වගේ දේවල් කරද්දී මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද S2කට මෙහෙම විෂුවලි දකිනකොට තමයි අපිට ආය මේ බෝඩ් එකට ඇවිල්ලා බලනකොට තමයි අපිට ගොඩක් අයිඩියාස් එන්න පුළුවන්. ඊට පස්සේ මගේ all the time favorite racing game එකක් තමයි Burnout Paradise කියලා කියන්නේ. ඉතින් මම සෑහෙනම කැමති වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් දෙන ගේම් එකක්. එතකොට මේ Burnout Paradise එකේ තියෙන අපේ ලයිසන්ස් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ගේම් එකේ ප්‍රෝග්‍රස් එකත් එක්ක අපිට දෙනවා වෙනම ලයිසන් එකක්. මේ තියෙන ඒගොල්ලෝ අපිට ලයිසන් එකක් දෙනවා. එතකොට මේ ලයිසන් එක දෙන්නේ කොහොමද? ඒ ප්‍රෝග්‍රෙෂන් එක වැඩ කරන්නේ කොහොමද කියලා IGN එකේ දාපු ආටිකල් එකකුයි ඒගොල්ලන්ගේ wiki එකේ දාපු ආටිකල් එකකුයි දෙකක්ම මම දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් මම දාගෙන තියෙනවා රිෆරන්ස්. ඉතින් මම කියන්නේ ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහේ රිෆරන්සස් දාගන්න. මම දැන් අර vehicle dealership එකෙන් පටන් ගත්ත එක, dealer shop එකෙන් පටන් ගත්ත එක මම දැන් ඉතුරු ඒවට අදාළවත් රිෆරන්ස් දාගෙන ගිහිල්ලා තියෙනවා. මම වැඩි හිතන්නේ නැතුව ඕන්ට වඩා වැඩි ඒවයි අඩු ඒවයි ඔක්කොම ටික දාගෙන තියෙනවා. out of range ඒවත්. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට brainstorm කරගන්න අදාළ දේවල් ටික දාගන්න. ඉතින් තාමත් අපි රිෆරන්ස් කතන්දරේ විතරයි ඉන්නේ. අපිට ෆ්ලෝ chart ඇඳලා ඒ වගේ දේවල් පොඩ්ඩක් කරගන්නත් වෙනවා. සමහර systems අපි හදනකොට හැබැයි මම ඊට කලින් හිතුවා ටිකක් ඕගොල්ලන්ට බෝරින් වෙන එක නතර කරන්නත් එක්ක අපි චුට්ටක් එන්ජින් එක පැත්තට ගිහිල්ලා එන්ජින් එකෙන් අර පොඩි දේවල් ටිකක් අපි හදමු කියලා ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරලා ඉතින් ඒක නිසා තමයි මම චුට්ටකට රිෆරන්සින් කලෙක්ට් කරන එක නතර කරලා අපි ප්‍රොජෙක්ට් එක සෙටප් කරගන්න කතන්දරේට දෙවෙනි වීඩියෝ එකේදී එන්න කියලා හිතුවේ. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් අපි Unreal Engine එකේ 5.6 version එක තමයි use කරනවා කියලා දාගත්තේ. ඉතින් මේ Unreal Engine 5.6 කියන version එකෙන් තමයි මම project එක පටන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට Unreal Engine 5.6 එකම ඕන වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් Unreal Engine 4 එකෙන් උනත් මේ කතන්දරේ කරන්න. Unreal Engine 5.6 නැතු 5. වල තියෙන වෙන version එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. 5.7 උනත් පාවිච්චි කරන්න පුළුවන්. මීට වඩා ටිකක් වැඩි එකක්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට කැමති එකකින් පටන් ගන්න පුළුවන්. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එකම දේ වෙනස වෙනවා නම් වෙන්නේ අපේ vehicle system එක හදනකොට Unreal එකේ 4 එකේ 5 එකේ තියෙන vehicle physics system දෙක වෙනස්. එතකොට vehicle physics වලට related ඒ blueprint එක related කතන්දර කරනකොට Unreal Engine 4 එක ඊට වඩා ටිකක් වෙනස්. හැබැයි ඒක ලොකු වෙනසක් නැහැ. ඔයගොල්ලන්ට ඒකත් නිකන් ඕනම් පොයි ටියුටෝරියල් එකක් බලලා වුණත් බලා ගන්න පුළුවන් Unreal Engine 4 එකේ vehicle එක කොහොමද setup කරන්න කියලා. ඉතින් කොහොම වුණත් Unreal එකේ මේගොල්ලොන්ගේ 5 වලට ආවා. ඒ කියන්නේ Unreal එකේ 4 එකේ තිබ්බේ Nvidia ලගේ physics system එකක් තමයි තිබ්බේ. හැබැයි Unreal Engine 5 එකේදී ඒගොල්ලොන්ගේම system එකක් ඒගොල්ලෝ ගෙනාවා Chaos Vehicle කියලා. එතකොට ඒ physics system එක තමයි අපි අපේ game එකේදී පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපේ කතාවේදී. ඉතින් ඔයගොල්ලොන්ට Unreal Engine 4 එකේ vehicle එක setup කරන්න කොහොමද කියලා ඒගොල්ලන්ගේ ටෙම්ප්ලේට් එකක් ගන්න කොහොමද කියලා ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ඒ ටික ඔටෝමැටිකලි බලා ගන්න පුළුවන්. කොහොමත් අපි වාහනයක් from scratch අපි setup කරන්නේ නැහැ. අපි තියෙන vehicle template එකෙන්ම තමයි අපි vehicle එක ගන්නෙ. right. ඉතින් මම දැන් කියන්න ඕනේ ඊළඟ එක තමයි ඔයගොල්ලෝ දැනටත් Unreal Engine එක අල්ලලවත් නැත්නම් Unreal Engine එක චුට්ටක් දැනගෙන හිටියත් blueprint කියන කතන්දරේ දන්නේ නැත්නම් මම මෙතනින් එහාට කරන්න යන දේවල් ටික එකපාර හයියෙන් කරගෙන යනකොට ඕගොල්ලන්ට පොඩ්ඩක් විකාර වගේ වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ already Unreal දන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් ටක් ගාලා මේක පෝස් කරලා හරි මොන හරි කරලා මොකද්ද මේ යකා මේ කරේ කියලා පොඩ්ඩක් චෙක් කරලා බලලා ඒක රීක්‍රියේට් කරන්න try කරන්න. හැබැයි ඕගොල්ලෝ දන්නේ නැතිම කෙනෙක් නම් ඕගොල්ලෝ එක කන්ෆියුස් වෙන්න එපා, බය වෙන්න එපා. ගේම් හදනවා කියන එක ගොඩක් අමාරුයි. ඒකයි මේකයි කියලා. මොකද අමාරු දේවල් තියෙනවා. ඇත්තටම අමාරු දේවල් මාර ගොඩක් තියෙනවා. හැබැයි අපි මේ මුලින්ම කරන්න යන්නේ ගොඩාක් බේසික් දේවල් ටිකක් දැන් කාලේ එන්ජින් වල ටට්ටක් ගාලා කරන්න පුළුවන් දේවල් ටිකක්. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඒ විදිහට බය නැතුව පොඩ්ඩක් ඉන්න. එතකොට ඔයගොල්ලොන්ට හිතනවා නම් මෙන්න මේ ගේම් හදන එක බලලා හරි මම මේක දන්නේ නැහැ. එතකොට මේක අමාරු නැතුව ඇති. සමහරට අමාරුත් දන්නේ නැහැ. මට සාපේක්ෂව ඒ වුණාට කොහොම හරි මට නිකන් මේ ගේම් හදන විදිය නිකන් ඉන්ටරෙස්ටිං වගේ මටත් මෙහෙම හදන්න තිබ්බනම් කියලා හිතනවා නම් අපි මේ අවුරුද්දේදී තව බේසික් කෝස් ටිකක් පටන් ගන්නවා. බේසිකලි මුල ඉඳලා හිමීට එක්ස්ප්ලේන් කර පැහැදිලිව කරන්න. මම මොකද මුලිනුත් කිව්වා මේක ඩෙවලොග් එකක් විතරයි. මගේ ප්‍රොජෙක්ට් එක නැත්තම් අපේ RAM Studios එකේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන ගමන්
ඕගොල්ලොන්ට පොඩි වොයිස් නරේෂන් එකක් එක්ක ඒක පෙන්වන එක විතරයි කරන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේක මෙහෙමයි කියලා දෙන්න වෙලාව දාන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ප්‍රොජෙක්ට් එක කරන්න වෙන්නේ නැහැ. රයිට්? එතකොට මේක ගැන දන්න කෙනෙක් නම් ඕගොල්ලෝ already Unreal ගැන ස්ටඩි කරලා තියෙන කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් මේක බ්‍රේක් ඩවුන් කරගන්න. ඒ ටෙක්නික්ස් ඇයි එහෙම කරන්න කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න try කරන්න. ඊට අමතරව අර කිව්වාගේ අලුතෙන් මේ කෙනෙක් නම් පොඩි අයිඩියා එකක් ගන්න ගේම්ස් හැදෙන්න මේමයි Unreal එකේ ඉන්ටර්ෆේස් එක වෙන්නේ මේමයි මේක මේගොල්ලෝ මේ විදියට කරනවා නම් මේගොල්ලොන්ගේ නොලෙජ් එක හොඳයි වගේ නම් මට මේගොල්ලෝ ඉගෙන ගත්තා නම් හොඳයි වගේ කියලා හිතනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අපි මේ අවුරුද්දේදී පටන් ගන්න අර කිව්වාගේ රෙකෝඩ් කරලා දාන Unreal Engine Basics වගේ දේවල් ටියුටෝරියල් ඕගොල්ලන්ට ඉස්සරහට එන්රෝල් වෙලා ඒවට ජොයින් වෙලා ඒවා පර්චේස් කරලා ඔයාට ඉගෙන ගන්න පටන් ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කතන්දරය යන්නේ. ඉතින් ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් රයිට් අපි ඊළඟට යමු අපේ Unreal Engine එක දාගන්න වැඩේට. ඉතින් මම දැනට අපේ මම Miro board එක මම close කරන්නම්. මොකද මේක මට දැනට ඕන වෙන්නේ නැහැ. අපි ඊළඟ set එකම කරන්න යන්නේ අපේ Unreal Engine එක ඇතුලේ නිසා. ඊට පස්සේ මම මේක close කරලා ඊළඟට මම ගන්නම් අපේ Unreal Engine එක තියෙනවා. අපේ Unreal Engine project browser එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ Unreal Engine 5.6 එක තමයි මම මේ වෙලාවේදී පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපේ project location එක ගත්තොත් ඔයාලට පේනවා මම project location එක already දීලා තියෙනවා. එතකොට මේ project location එකේ path එක ගත්තොත් මම ඔයාලට පෙන්නන්නම්. දැන් this PC කියලා කියන්නේ අපේ my computer එකනේ. එතකොට my computer එක ගත්තට පස්සේ ඒකෙන් පස්සේ මෙන්න මේ ස්ටුඩියෝ කියලා මේක මේ අර පාටිෂන් එකක්. ඒ පාටිෂන් එක ඇතුලේ Streamers කියලා ෆෝල්ඩර් එකක් හදලා තියෙනවා ගේම් එකට. ඒකේ මම project කියලා එකක් හදලා තියෙනවා. එතකොට මේ project කියන එක මම හදලා තියෙන්නේ දැන් Streamers ෆෝල්ඩර් එක ඇතුලේ ගත්තොත් ඒකේ project කියලා එකක් හදලා තියෙනවා. මේක ඇතුලේ අපිට පුළුවන් මේ project එකට අදාළව UI design කරන ඒවා, characters හදන ඒවා, blender files ඒ වගේ මේ වගේ දේවල් අපිට මෙතනින් එළිය දාගන්න පුළුවන්. හැබැයි මේක තමයි main project එක. එතකොට මේ project එක ඇතුළට ගියාට පස්සේ අපිට මම මේකට දාලා තියෙනවා V1 කියලා. අපි හිතමුකෝ දැන් අපේ version මගේ එක version එකක් වර්ධිනවා. තව test version එකක් හදා ගන්නවා. එතකොට V2 කියලා හදනවා. ඒ වගේ folder structure එක හදා ගන්නත් පුළුවන් වෙන්න මම ඉඩ තියලා තමයි මෙන්න මේ V1 කියලා එකක් දාලා තින්නේ. ඊට පස්සේ මේ V1 එක ඇතුලේ මම දාගෙන තියෙනවා backup කියලා folder එකක් දාලා තියෙනවා build කියලා folder එකක් දාලා තියෙනවා. මම ඒව ගැනත් ඉස්සරහට පැහැදිලි කරන්න. ඉතින් කොහොම හරි මෙන්න මේක තමයි මගේ file path එක තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ Streamers එකේ project එකේ V1 කියන folder එකේ Streamers කියලා project එකේ නම දීලා තමයි project එක පටන් ගන්න. එතකොට Unreal එකෙන් automatically Streamers කියලා මේක ඇතුලේ තාය folder එකක් හදලා තමයි එයා ඒ folder එක ඒ කියන්නේ project files ටික දාගෙන යන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මෙතන මම blank template එකක් තමයි select කරලා තියෙන්නේ. blank template එක select කරලා desktop එකයි මෙතන maximum එකයි මේ settings දෙක දීලා blueprint කියන කතන්දරේ දීලා අපි C++ වලින් කරන්නේ scripting වලින් තමයි කරන්නේ. මේක දීලා මම project එක create කරනවා. මේ විදිහට create කරාට පස්සේ ඔන්න දැන් project එක open වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවා ඇති අපේ project එකේ window එක ඇවිල්ලා තියෙනවා. දැන් මේක මේ විදිහට ටික load වෙනවා. load වෙලා අපේ project එක open වුණාට පස්සේ මම ටක් ගාලා දුවගෙන එන්නම්. right ඔන්න Unreal Engine එක open වෙලා තියෙන්නේ. ඉතින් Unreal Engine 5.6 එක open වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මම අකමැතිම නැති يعني අකමැතිම දේ තමයි මෙන්න මේ open world map එකක් open වෙන එක. ඉතින් මේක මොකද basic level එක විදියට නැත්නම් default level එක දාලා තියනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මම ඉස්සෙල්ලම කරන්න යන දේ තමයි මම මෙතන මේ new level එකක් කියලා දාගෙන මම මෙතන මේ basic level එක create කරනවා. එතකොට ඔන්න මේ විදිහේ මට basic level එකක් හම්බ වෙනවා. ඉතින් මට මේක තියාගෙන ඉන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඉතින් ඒක නිසා මම මෙන්න මේක මේ විදිහට තියාගෙන ඊට පස්සේ අපි යමු පොඩ්ඩක් content browser එක පැත්තට. ඉතින් content browser එකට ගිහිල්ලා මම මේකෙදි කරන්නේ මෙන්න මේකෙදි folder structure එක හදාගන්න එක අපේ files දාගන්න. ඉතින් මම දැනට මුලින්ම කරන්නේ මම සාමාන්‍යයෙන් අපේ ඕනම project එකකදී අපි කරන එක තමයි ඉස්සෙල්ලම game එකේ නමට folder එකක් හදාගන්නවා. ඒ නම හදාගන්නකොට underscore එකක් දානවා මුලින්ම. ඒකට හේතුව තමයි alphabetically ගත්තොත් එහෙම alphabetically ඒක symbol එකක් නිසා underscore එක තමයි මුලින්ම එන්නේ. එතකොට අනිත් ඒවා ඔක්කොම අකුරු මොන හරි තියෙන ඒවා ටික ඔක්කොම පස්සට එනවා. එතකොට මුලින්ම මේ folder එක තමයි දැන් වෙන ඕන ෆෝල්ඩර් එකක් අපි හිතමුකෝ වෙන මොකක් හරි තව ෆෝල්ඩර් එකක් අපි හදුවා කියලා movies කියලා. ඊට පස්සේ අපි තව මොකක් හරි එකක් හදුවා කියලා assets කියලා. එතකොට ඒක ඒ අකුර තිබ්බත් ඔයාලට පේනවා ඇති මෙන්න මේක වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව underscore කියලා කියන්නේ ඒකෙන් prioritize වෙනවා මුලින්ම තියෙන එකනාව විදියට මෙන්න මෙයාව.
රයිට්. එතකොට ඒ විදිහට මම අන්ඩර්ස්කෝර් එකක් දාලා මෙන්න මේ ශ්‍රීවර්ස් කියන එකේ ෆෝල්ඩර් එකක් හදනවා. ඊට පස්සේ මම මේක ඇතුලේ හදා ගන්නවා කෝ කියලා ෆෝල්ඩර් එකක්. එතකොට මේ කෝ එකේ තියෙන ඕවරෝල් ශ්‍රීවර්ස් ගේම් එකට අදාළ ෆන්ඩමෙන්ටල් දේවල් ටික. ඉතින් මේකෙදී ඇත්තම කතාව කිව්වොත් එහෙම මට ආසාව තියෙන දැන් ඔය මම හදන එක තියෙනවනේ නිකන් GTA වගේ නිකන් අපි හදනවා කියනවනේ. එතකොට ඊට අමතරව ඔයාට මතක නම් අපේ ශ්‍රීවර්ස් එකේ අලුත් අවුරුදු ඒවා තිබ්බා, කොමික් කොන් එකේ ඒවා තිබ්බා, ඒ කියන්නේ ෆෙස්ටිවල් තිබ්බා. ඒ කියන්නේ එක එක එක්ස්පීරියන්සස් වර්ගනේ. එතකොට මට ආසාව තියෙන්නේ ලංකාවේ එක එක එක්ස්පීරියන්සස් වර්ග මේ වගේ දේවල් ඔක්කොම අපි මේ ශ්‍රීවර්ස් එක ඇතුළට ගෙනල්ලා මේක අර වයලන්ස් අනම්මනම් තියෙන දේවලුත් තියෙන්න පුළුවන්. බට් GTA වගේ දේවල් සමහරට තියෙන්න පුළුවන්. බට් මට ඕනේ අර වගේ ලෝකල් කන්ටෙක්ස්ට් එකේ තියෙන දේවල් ඔක්කොම මේක ඇතුළට වගේ දෙන්න ඩිජිටලි. මොකද ඩිජිටලි ගොඩක් පොඩි අය මේව එක්ස්පීරියන්ස් කරාට පස්සේ සමහර වෙලාවට අපි වුණත් ගේම් වලින් සමහර දේවල් එක්ස්පීරියන්ස් කරාට පස්සේ ඒක රියල් ලයිෆ් එකේ ඇත්තටම කොහොම තිබ්බනම් කොහොමද දන්නේ නේද කියලා අපි බලන්න පොඩ්ඩක් අපි නිකන් හිතනවානේ මට අන්න ඒ ෆීලින් එක තමයි දෙන්න ඕනේ රියල් ලයිෆ් එකත් එක්ක කනෙක්ට් කරලා. ඉතින් ඒක නිසා ඔයන්න ඇත්තටම GTA වගේ නිකන් සිටි එකක් වගේ හදනවා කියන එක ඇත්තටම එක අයිඩිය එකක් විතරයි. එතකොට ඒකට අදාළ වේ අයිඩිය එකක් නැත්නම් එක එක්ස්පීරියන්ස් එකක් විතරයි. මම ඒ එක්ස්පීරියන්ස් එකට දැනට මම දාලා තියෙන්නේ මෙටා සිටි කියලා. එතකොට මේ ශ්‍රීවර්ස් එකේ මෙටා සිටි කියන එක තමයි ඇතුළට ගියාම තමයි මේ නිකන් GTA vibe එක තියෙන්නේ. ඊට අමතරව තව එක්ස්පීරියන්සස් මට හදන්න ඕන ආසාවක් තියෙනවා ශ්‍රීවර්ස් එක ඇතුළේ තව එකක් හදන්න සෆාරි වගේ එකක්. ඒ කියන්නේ ඔයා හිතන්නකො නිකන් ඔයාලා වීල් පත්තු ඒ වගේ මොන හරි එකක යනකොට නිකන් ඒ වගේ එකක් ඇතුළට ගිහිල්ලා නිකන් සෆාරි එකක් නිකන් වාහනෙන් ගිහිල්ලා අන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒක පොඩි ආතල්ලයක් තියෙනවානේ. එතකොට මට නිකන් එහෙම දෙයක් ආසාවක් තියෙනවා. ඊට පස්සේ අපිට ඊළඟට ෆෙස්ටිවල් වගේ දේවල් ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. රයිට්. ඉතින් ඒ වගේ තමයි මට අයිඩියා එක තියෙන්නේ. එතකොට මේකෙන් අපි මෙන්න මේ මෙටාසිටි කියන එක තමයි මුලින්ම අපි ફોකස් කරගෙන යන්නේ. ඉතින් මට දැනටත් එකපාර අයිඩියා එකක් නෑ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක කොහොමද හොඳ විදිය කියලා. මම ඉතින් මේ බ්‍රේන්ස්ටෝම් කර කර මේක වෙනස් කර කර යනවා. හැබැයි පුළුවන් තරම් ගේම් ඩෙවලොප් කරනකොට මම කියන දේ තමයි අපිට පිළිවෙල කියන එක තියෙන්න ඕනේ. අපිට පිළිවෙල කියන එක නැත්තම් අපිට ගේම් ප්‍රොජෙක්ට් එකක් ඇත්තට මේන්ටේන් කරගන්න ගොඩාක් අමාරු වෙනවා. මොකද ගේම් ප්‍රොජෙක්ට් එක ලොකු වෙන්න ෆයිල් ගොඩක් වෙන්න ඒක බ්ලූප්‍රින්ට් කෝඩ් අනම්මනම් වැඩි වෙන්න ඒක නිකන් මෙස් එකක් වෙලා අපිට ප්‍රොජෙක්ට් එක එපා වෙන්න chance එකක් තියෙනවා. මොකද ඕක අපිට previously වෙලා තියෙනවා මුල් කාලෙදී. ඉතින් ඒක නිසා පිළිවෙල කියන එක අනිවාර්යෙන් වැදගත්. පිළිවෙල කියන එක නම් ඔයාගේ නැත්තම් ගේම් හදන්න ඔයාට ඕන නම් හැබැයි පිළිවෙල කියන එක කොහොම හරි බලෙන් හරි පුරුදු වෙන්න වෙනවා. එහෙම නැත්තම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා පිළිවෙල කියන එක නම් අනිවාර්යෙන් වැදගත්. ඉතින් මම මේකදී ඊට පස්සේ කරන්න යන දේ තමයි මම මේ දේවල් වල ඇත්තටම අද වැඩ කරන්න යන්නේ නැහැ. ඒකට කලින් දැන් අපි ඇත්තටම නිකන් බ්‍රේන්ස්ටෝම් කරලා අපි නිකන් මේක නිකන් කරන්න යන්නේ නිකන් අපි නිකන් මේක ස්කෙච් කරගෙන බ්ලොක් අවුට් කරගෙන නිකන් කරගෙන යන්නේ. මටත් තාම අයිඩියා එකක් නැහැ නේ එක්සැක්ට්ලි මොකක්ද හදන්නේ කොයි වගේද හදන්නේ කියලා. එතකොට නිකන් මේක ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් වගේ හදා ගන්න ඕනේ. එතකොට මේ වගේ ටෙස්ට් ග්‍රවුන්ඩ් හදනකොට අපි මෙන්න මේ ෆයිනල් ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එකට වගේ යන්නේ නැහැ. අපි කරන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මේ ඩෙවලොපර් කන්ටෙන්ට් කියන එක නා එනේබල් කරගත්තම කරගන්නවා. ඒ කරගත්තට පස්සේ අපිට මෙන්න මේ ඩෙවලොපර් කියලා වෙනම වර්ක් ස්පේස් එකක් හම්බ වෙනවා. මේක ඇත්තටම අපේ ප්‍රොජෙක්ට් එකට අන්තිමට බිල්ඩ් කරද්දී ෆයිනල් වෙද්දී මේක අපිට ඉන්ක්ලූඩ් කරන්න නැතුව ඉන්න පුළුවන්. ඉන්ක්ලූඩ් වෙන්නෙත් නැහැ. මම දන්න විදිහට ඩිෆෝල්ට් ඉන්ක්ලූඩ් වෙන්නෙත් නැහැ. එතකොට මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඉතින් Asus කියලා ෆෝල්ඩර් එකක් හැදිලා තිනවා. ඒ තියෙන්නේ මගේ කම්පියුටර් එකේ නැත්නම් මගේ PC එකේ තියෙන නම. ඒ PC එකට අදාළව තමයි මේ විදිහට ෆෝල්ඩර් එකක් හැදෙන්නේ. මට පුළුවන් මෙන්න මේක ඇතුළේ ගිහිල්ලා අපේ vehicle system එක කියන එක හදන්න පටන් ගන්න. එතකොට මේ vehicle system එක හදනකොට මේක ඇතුලේ මම ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. මේක ඇතුලේ මම දා ගන්නවා maps කියලා ෆෝල්ඩර් එකක්. මේ maps කියන ෆෝල්ඩර් එක ඇතුලේ මගේ මෙන්න මේ හදාගත්ත level එක මම save කරගන්නවා. ඊට පස්සේ මම මේක ඇතුලට ගිහිල්ලා maps එකට ගිහිල්ලා දාලා මම මේකට දා ගන්නවා L_ ඒ කියන්නේ level එකක් කියන එක කියන තමයි මම මේ prefix එක දෙන්නේ. vehicle gym vehicle system gym කියලා මම මේකට දා ගන්නවා. ඊට පස්සේ මම මේක සේව් කරගෙන ඊට පස්සේ ඊළඟට මට පුළුවන් මේකට රයිට් ඊට පස්සේ මම මේක ඩබල් ක්ලික් කරොත් දැන් මේකම තමයි ඉතින් මෙතන තියෙනවාට පේන ඉතින් නම් මෙතන වෙනස් වෙලා තියෙනවා මෙතනත් නම් වෙනස් වෙලා තියෙනවා මම ඊළඟට යනවා ප්‍රොජෙක්ට් සෙටින්ග්ස් වලට ඊළඟ සැරේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරද්දි මට ඕනේ මේ ලෙවල් එක ඕපන් වෙන්න ඒක නිසා මම කරන්නේ මෙන්න මේ ලෙවල් එක මෙතනින් සිලෙක්ට් කරනවා එහෙම නැත්නම් අර ඕපන් වර්ල්ඩ් ලෙවල් එක තමයි සිලෙක්ට් වෙන්න try කරන්නේ
ඉතින් මේක මේ විදිහට දැම්මට පස්සේ අපි දැන් මේ විදිහට අරගෙන මේක ප්ලේ කරලා බැලුවොත් මේකේ මොනවක්වත් නැහැ. මොකද අපිට ප්ලේයර් කැරක්ටර් එකක් මොනවක්වත් අපේ ප්‍රොජෙක්ට් එකේ නැහැ. මේක එම්ප්ටි ප්‍රොජෙක්ට් එකක් නිසා. ඊළඟට මම කරන්නේ අපේ third person character එක කියන එකනාව අපේ ප්‍රොජෙක්ට් එකට ගන්න ඕනේ. එතකොට third person character එක කියන එකනට නැත්නම් third person template එක කියන එකන අපේ ප්‍රොජෙක්ට් එකට ගන්න ඕනේ. එතකොට කාටර කියන්න පුළුවන් ඉතින් ඒක මුලින්ම එහෙනම් අතන ටෙම්ප්ලේට් එක දීලා ගන්න තිබ්බනේ කියලා. ඔය එහෙම කරන්න පුළුවන්. හැබැයි මගේ ප්‍රෙෆරන්ස් එක තියෙන්නේ මෙන්න මේ විදිහට කරන්න. ඊට අමතරව මම third person එකට අමතරව තව ටෙම්ප්ලේට්ස් ඒ වගේ දේවල් මේකට ගන්නවා. ඉතින් මම මුලින්ම කරන්නේ මෙන්න මේ විදිහට අරගෙන මගේ add feature content pack කියන එකට ගිහිල්ලා third person එක select කරලා මගේ project එකට මෙන්න මේ විදිහට මම මේක project එකට add කරගන්නවා. ඊට පස්සේ මේක project එක add කරගත්තට පස්සේ මේ ආනවා import කරන්නද කියලා. රයිට්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මම ඒක ඕපන් කරද්දී අහනවා මේව ඉම්පෝට් කරන්න ඕනේ ඉම්පෝට් කරන්න කියලා. මම ඒක ඉම්පෝට් කරන්න කියලා දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට මේක ඉම්පෝට් වෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි මගේ පර්සනල් ප්‍රිෆරන්ස් එකක් විදිහට මම කැමති නෑ මේකත් ප්‍රොජෙක්ට් එක ඇතුළෙම තියාගන්න. මොකද මේක ඇත්තටම මම ටෙස්ට් කරන්න ගන්න දෙයක් විතරයි. ප්‍රොජෙක්ට් එකට මම ඇත්තටම ෆයිනලි මේකේ තියෙන ඩමිය පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මම කරන දේ තමයි මේකට මම ප්ලගින් එකක් ක්‍රියේට් කරගන්නවා. මේ ප්ලගින් එක ක්‍රියේට් කරන්න මට පුළුවන් එඩිට් ගිහිල්ලා ප්ලගින්ස් ගිහිල්ලා මම මෙතන ප්ලගින් එකක් ඇඩ් කරගන්නවා. මේ ප්ලගින් එකට මම දෙනවා Unreal third person Unreal third person content කියලා අපි දෙමු. ඊට පස්සේ මේකේ author දෙමු මම RAM Studios. මොකද අපි මේ ටෙම්ප්ලේට් එක හදාගන්නේ. මේවා ටික දාලා ඊට පස්සේ මම create plugin කියන එක දෙනවා. create plugin කියන එක දුන්නට පස්සේ මෙතනින් මම other කියන එකට ගිහිල්ලා මෙතන edit එක දීලා මම මෙතන නම පොඩ්ඩක් space තියලා හදා ගන්නවා ලස්සනට පේන්න. version එකට මම 5.6 කියලා දෙනවා. මොකද මට පස්සේ බැලුවොත් මට දැනගන්න පුළුවන් 5.6 එකට අදාළ third person content එක තමයි මේකේ තියෙන්නේ. category එකට මම දෙනවා Unreal content කියලා. ඒක දුන්නට පස්සේ මෙතන මේ other කියන එක නා Unreal content කියලා වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහටම මට තව ප්ලගින් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඒක අපි පස්සේ ක්‍රියේට් කරමු. මම දැනට මේක ක්ලෝස් කරලා මම ඊළඟට කරන්නේ මෙන්න මේ characters input level prototyping මෙන්න මේ කියන ඔක්කොම ටික අරගෙන මම මේ ටික migrate කරනවා. මොකේටද අපේ ප්ලගින් එකට. එතකොට මම මේක කොහොමද ප්ලගින් එකට යවන්නේ? මෙහෙම දුන්නාට පස්සේ මෙන්න මේ අපේ ප්‍රොජෙක්ට් එකේ පාත් එක තමයි මට ඕපන් වෙලා පෙන්නන්නේ. මේකේ මම බැක් එකක් යනවා ප්ලගින්ස් වලට යනවා අපි ක්‍රියේට් කරපු ප්ලගින් එක තියෙනවා ඒකේ content folder එකට දීලා select folder කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට මෙයා migrate කරනවා right ඉතින් ඔන්න ඔය විදිහට මේ ටික migrate වෙලා ඉවර වෙනවා එතකොට මෙන්න මේකෙත් මේ ටික තියෙනවා ඊළඟට මම කරන්නේ මේක ඇත්තටම එන්ජින් එක ඇතුලෙන් ඩිලීට් කරන්න ගියොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම මේක කිසිම තැනකට රිෆරන්ස් කරපු නැති නිසා මම මේක ටෙස්ට් කරන්න ෆෝල්ඩර් එකවත් ඕපන් කරපු නැති නිසා මට පුළුවන් මේක එලියෙන් ඩිලීට් කරලා දාන්න. මම මේක show explorer එකට ගිහිල්ලා content එකට ගිහිල්ලා third person එකයි level prototyping එකයි input එකයි ඊට පස්සේ මෙන්න මේ characters කියන folder ටික select කරලා මම ඒ ටික මෙන්න මෙහෙම delete කරලා දානවා. එතකොට මේක try again කියලා කියනවා. මොකද මේ Unreal එක open කරලා තියෙන නිසා මේක බෑ කියනවා. ඉතින් මේක ගොඩක් වෙලා විතුරු කරගන්න ඕන නිසා trust me මේක ලේසි. ඒක නිසා මම Unreal එක close කරලා තමයි මේක try again එක දෙන්නේ. දැන් මම try again එක දෙනවා. මේක කරන්න බෑ. ඊට පස්සේ Unreal එක fully close වුණාට පස්සේ මේ ටික අයින් වෙලා යනවා. දැන් මම ආයෙමත් පාරක් Unreal Engine එක open කරනවා. හරි ඔන්න එහෙනම් ආයෙමත් පාරක් මම ප්‍රොජෙක්ට් එක ඕපන් කරා. ඉතින් අර වගේ ඕගොල්ලෝ වෙන කිසිම වෙලාවක එහෙම ෆයිල් ඩිලීට් කරන්න යන්න එපා. මොකද මේක කරන්නේ ඒක ප්‍රොජෙක්ට් එකට කිසිම සම්බන්ධයක් නැති නිසා. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ අපි කිසිම තැනකට ඒක යූස් කරපු නැති නිසා තමයි එහෙම ඩිලීට් කරාට ප්‍රශ්නයක් නැත්තේ. එහෙම යූස් නොකරපු එකක් සාමාන්‍යයෙන් ලෝඩ් කරලා ඩිලීට් කරන්න ගියාට පස්සේ සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා තමයි මම ඒ ස්ටෙප් එක ගත්තේ. ඊට පස්සේ මට පුළුවන් අපේ මැප් එක ඕපන් වෙලා තියෙනවා ඩිෆෝල්ට් මැප් එක විදියට. මම දැන් world settings වලට යනවා. ඒකේ ගිහිල්ලා මම මෙන්න මේ third person game mode කියන එක නා දෙනවා. මේ third person game mode කියන එක නා දුන්නාට පස්සේ මෙන්න මේ plugin වල තියෙන third person game mode කියන එක නා තමයි වැඩ කරන්නේ.
මම දැන් මේක ප්ලේ කරොත් අපිට පුළුවන් අපේ කැරක්ටර් එකෙන් මේ විදිහට ප්ලේ කරලා බලන්න. ඊට පස්සේ ඊළඟට මම කරන්න යන එක තමයි මේ විදිහට මම කරනවා අපේ vehicle template එකට මම කරන්නේ අර වගේම plugin වලට යනවා Unreal content වලට යන්න ඕනේ නැහැ. අපි මෙන්න මේකට ගිහිල්ලා content only කියන එක දාලා මේකට අපි දාමු Unreal vehicle content කියලා. ඊට පස්සේ අපි මේකට දාමු RAM Studios කියලා මේකට දාමු. ඊට පස්සේ අපි අර විදිහටම plugin එක create කරනවා. ක්‍රියේට් කරාට පස්සේ මෙන්න මේ අද කියන එකට මේක එනවා. මේකෙදිත් අර විදියටම මම නමට ස්පේස් තියලා version එක 5.6 දීලා මේකට මම දෙනවා Unreal content කියලා මම මේකට නම දෙනවා. ඉතින් මේ විදිහට දුන්නට පස්සේ මම ඊට පස්සේ කරන්නේ මම මේක ඕකේ කරනවා. එතකොට plugin එකක් විදිහට ආයෙ පාරක් තියෙනවා. මම ඊළඟට කරන්නේ අපේ හරි චුට්ටක් ඩිස්ටර්බ් වුණා වැඩේට මට කෝල් එකක් ආවා ගන්න ඕන කෝල් එකක්. ඉතින් හරි ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට Unreal Vehicle Content කියන plugin එක මේ විදිහට හැදුවට පස්සේ ඔයා මෙන්න මෙතනින් ගිහිල්ලා අපේ vehicle template එක ඕපන් කරන්න කලින් ඔයා මුලින්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි ඔයා plugins වලට ගිහිල්ලා ඉස්සෙල්ලාම ඔයා Chaos Vehicle කියන එකනාව Chaos Vehicle plugin කියන එකනාව enable කරන්න ඕනේ. ඒක enable කරලා ඊට පස්සේ ඒක restart කරන්න ඕනේ. right දැන් ඔන්න මේක හරි. ඊට පස්සේ මට කරන්න තියෙන එක තමයි vehicle එක add කරන්න. vehicle එක add කරන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ plugin එක select කරලා ඊට පස්සේ අපි මේ feature pack එක add කරා කියන්නකෝ. vehicle එක select කරලා අපි add කරා කියන්නකෝ. ඒ ඇඩ් කරත් මේක ඇඩ් වෙන්නේ මෙන්න මේ content browser එකටම තමයි. ඊට පස්සේ අපිට අහනවා මේ වගේ දේවල් ටිකක් import කරන්නද කියලා. මම import කරන්න දානවා. right එතකොට files ටිකක් import වෙනවා. ඒ ටික වුණාට පස්සේ මම මෙතන මේක close කරනවා. මේක close කරාට පස්සේ මට කලින් විදිහටම තමයි කරන්න තියෙන්නේ. මේ ටික select කරනවා, migrate කරනවා. මේ ටික ඔක්කොම වාට පේනවා. දැන් මේ ටික තමයි move කරන්නේ. ඊට පස්සේ අපි යනවා අපේ plugin වලට vehicle content මේක content එක select කරලා මේ folder එක දුන්නම මෙයා මේ ටික migrate කරනවා. මේ ටික migrate කරලා ඉවරනාට පස්සේ මෙන්න තියෙනවා මෙතන. දැන් අර වගේම කරන්නේ මම project එක අයින් කරලා මේ set එක delete කරනවා. මේ set එක delete කරන්න නම් මම කරන්නේ මොකද්ද? show in explorer කියන එක නා දෙනවා. ඒ ටික දීලා මම මේකේ content වලට ගිහිල්ලා මෙන්න මේ folders තුන තමයි delete කරන්න ඕනේ. මේ ටික delete කරන්න ගියාට පස්සේ එයා කියනවා delete කරන්න බෑ කියලා. ඒකට හේතුව Unreal Engine එක open වෙලා තියෙන එක. ඒක නිසා මම කරන්නේ මොකද්ද? අපි Unreal Engine එක close කරමු. Unreal Engine එක close කරලා ටිකක් වෙලා ගිහිල්ලා try again දුන්නාට පස්සේ මේ ටික delete වෙලා යනවා. දැන් ඔයාලට පුළුවන් ආපහු පාරක් ඔයාගේ project එක open කරගන්න. right right දැන් ඔන්න මේක ආවට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපේ content folder එක ගත්තොත් දැන් clean වෙලා තියෙනවා. අපේ plugins දෙක වෙනම තියෙනවා. දැන් අපි බලමු අපේ vehicle එක වැඩ කරනවද කියලා. ඉතින් මම මේකෙදි කරේ මම මෙතන මේ world settings වලට ගිහිල්ලා අපේ vehicle advanced game mode එක කියන එක දානවා. ඒක දැම්මට පස්සේ මට පුළුවන් මෙන්න මේක වැඩ කරනවද කියලා බලන්න. එතකොට මේ වැඩ කරනවද කියලා බලනකොට ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 5.6 එකේ ඉඳලා උඩ version වලදී. ඒකට හේතුව තමයි මේගොල්ලන්ගේ පොඩි issue එකක් තියෙනවා. මේකේ අපි vehicle template එකට ගිහිල්ලා මේක ඇත්තටම මම හිතන කායකේ විතරයි තියෙන්නේ. අපි කායක select කරලා double click කරලා open කරොත් එහෙම මට එකක් තමයි තව කරන්න ඕනේ. මම edit ගිහිල්ලා edit preferences ගිහිල්ලා මෙන්න මෙතන මේ asset edit open location කියන එක නා main window කියන එක නා දෙනවා. එහෙම නැත්නම් අලුතෙන් window එකක් විදිහට තමයි open වෙන්නේ මේ open කරන ඒවා. දැන් මෙහෙම දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට main window එකෙම open වෙනවා. මේකේ මම මෙන්න මේ wheel 4 select කරලා wheel 4ට ගිහිල්ලා මම මෙතන මේකට දෙනවා no collision කියලා. එතකොට wheel 4 no collision එක දීලා ඊළඟට මම මේක check කරලා බලුවොත් play කරලා මේක අලුලක් නැතුව අපිට play කරලා බලන්න පුළුවන්. right ඉතින් ඔන්න ඔය විදිහට අපිට දැන් vehicle එක drive කරලා බලන්න පුළුවන්. ඒක ලස්සනට වැඩ කරනවා. speed එක ඒ ඔක්කොම දේවල් ටික වැඩ කරනවා. ඊළඟට මම කරන්නේ මම plugin එක අයින් කරනවා. මොකද මට plugin එක ඕනේ නැති නිසා
ඊට පස්සේ මට කැමති නම් ඔයාට දැන් ඒ කියන්නේ මම ඇත්තට මේක ප්ලගින් වලට දාගන්නේ අර කිව්වා වගේ මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන්න ඕනේ නැති නිසා සහ ඕන වෙලාවට විතර පාවිච්චි කරන්න ඒ වගේ දේවල් වලට මට පුළුවන් කැමති නම් මෙන්න මෙතනින් මේ ප්ලගින් කන්ටෙන්ට් කියන එක අයින් කරලා ඒක පේන්නේ නැති වෙන්න හයිඩ් කරලා තියාගෙන මේ ෆෝල්ඩර්ස් වල විතරක් වැඩ කරන්නත් පුළුවන්. තව එකක් මට අමතක වුණා. අපි ස්පෝර්ට්ස් කාර් එක චෙක් කරා. හැබැයි අපි බැලුවේ නැහැ අපි ඕෆ් රෝඩ් කාර් එක. අපි ඕෆ් රෝඩ් කාර් එකක් දාලා ඒකත් අපි චෙක් කරලා බලමු. ඕෆ් රෝඩ් කාර් එක වැඩ කරනවාද කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඕෆ් රෝඩ් කාර් එකේදී කිසිම බග් එකක් ඒ වගේ මුකුත් වෙන්නේ නැහැ. ඉතින් අර ටෙම්ප්ලේට් එක ඒගොල්ලන්ගේ වීල් වල කොලිෂන් අයින් කරපු නැති එක ඔරිජිනල් ටෙම්ප්ලේට් එකකින් ඒගොල්ලොන්ගේ මං හිතන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ට අමතක වෙලා ඒක දාන්න right. ඊට පස්සේ ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. දැන් අපේ කැරක්ටර් එක වැඩ කරනවා. දැන් අපේ වෙහිකල්ස් වැඩ කරනවා. ඊට පස්සේ මට පුළුවන් මගේ මේ වෙහිකල් එකට අපි කොහොමද වෙහිකල් එක කන්ට්‍රෝල් කරලා කොහොමද අපේ ප්ලේයර්ට මේකට නගින්න පුළුවන් වෙලා මේක එලවන්න පුළුවන් වෙලා ඒ වගේ දේවල් ටික කොහොමද හදන්න කියන එක අපිට හදන්න පටන් ගන්න පුළුවන්. මේකෙදි මම කරන්නේ අපේ වෙහිකල් සිස්ටම් එකට යනවා. අපේ මැප් එක තියෙනවා. මේ මැප් එකට මම මුලින්ම කරන්නේ ගේම් මෝඩ් එකක් දාගන්නවා. එතකොට ගේම් මෝඩ් එකක් දාගන්නකොට මම මෙතනින් බ්ලූප්‍රින්ට් ක්ලාස් එකක් ගිහිල්ලා ගේම් මෝඩ් බේස් එකක් දීලා මම මේකට ප්‍රීෆික්ස් එක දාගන්නවා GM කියලා. ඒ කියන්නේ ගේම් මෝඩ් කියන එක නා. ඊට පස්සේ මම මේකට දෙනවා vehicle system gym කියන නමම දෙනවා. vehicle system gym කියන නම දීලා මම ඊළඟට මෙන්න මේ vehicle game mode එක තමයි මේකට දාන්නේ. මේකට දුන්නට පස්සේ දැන් ඒකේ game mode එක වැඩ කරනවා. ඒකට player කෙනෙක් නැහැ. මට කැමති නම් මේකට දෙන්න පුළුවන් අපේ third person character එක. third person character එක දීලා මම play කරොත් third person character එක තියෙනවා. හැබැයි මේකේ වැඩ කරන්නේ නැහැ inputs. ඒකට හේතුව තමයි ඒ අපි කලින් ප්ලේ කරපු එකේ අපි ගේම් මෝඩ් එකම දුන්නම මෙතන යට තියෙන ප්ලේයර් කන්ට්‍රෝල් එකත් ඒකට ගන්නට අලයින් වෙච්ච එකක් තමයි third person එකට අමදාලා ප්ලේයර් කන්ට්‍රෝල් එක තමයි වැටෙන්නේ. හැබැයි නෝමල් පෝන් ගත්තම මේක ඇතුලේ ඉන්පුට් සෙටප් කරලා නැහැ. ඉතින් අපිට එතන පොඩි ෆික්ස් එකක් කරන්න තියෙනවා. ඒ ෆික්ස් එක කරන්න මම මොකද කරන්නේ ප්ලගින් කන්ටෙන්ට් කියන එක කරනවා විසිබිලිටි එක enable කරලා ඊට පස්සේ මම third person එකට යනවා. third person එකේ blueprint එක මම open කරගන්නවා. ඊට අමතරව මම මෙයාගේ player control එකත් open කරගන්නවා. ඉතින් මෙන්න මේ player control එකේ තියෙන mapping context එක තමයි අපි ඇත්තටම මෙයාගේ add කරගන්න ඕනේ. මේකෙදී මට පුළුවන් මේක begin play එකේදී setup කරගන්න. හැබැයි අපිට ඉස්සරහටත් ඕන වෙන විදියට අපිට ආපහු පාරක් ඒ කියන්නේ අපි කන්ට්‍රෝල් කරන පෝන් කියන එක අපි වෙනස් කරනවා. ඒ කියන්නේ අපේ කැරක්ටර් එක ඊට පස්සේ අපි ඒ කියන්නේ අපේ කැරක්ටර් එක අපි ප්‍රොසෙස් කරනවා. ඊට පස්සේ අපි වෙහිකල් එක ප්‍රොසෙස් කරනවා. එමත් නැත්නම් කන්ට්‍රෝල් කරනවා. ඊට පස්සේ වෙහිකල් එකකින් අපි ආපහු අපේ කැරක්ටර් එකට මාරු වෙනවා. එතකොට අර ප්‍රොසෙස් කරන එක වෙනස් වෙනකොට අපි begin play එකේ විතරක් අපි input එක setup කරලා තිබ්බොත් එතන ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මම කරන්නේ මෙන්න මේ possessed කියන event එක ගන්නවා. මෙන්න මේ possessed කියන event එක අරගෙන මම new control එක මම cast to player control කියලා player control එකට මම cast කරනවා. මේ control එක හරහා මම ගන්නවා enhanced input local player subsystem කියන එක නා. එයා හරහා තමයි මම මෙන්න මේ mapping context එක add කරන්නේ. එතකොට මට පුළුවන් මෙන්න මේ mapping context එකට මේක දෙන්න. ඊට අමතරව මෙතන තව එකක් තියෙනවා. මෙන්න මේ යට තියෙන එක. ඉතින් මම මෙයාවත් අරගෙන මෙතනට දෙනවා. ඉතින් මේක මේ විදිහට දුන්නට පස්සේ මට පුළුවන් මේ විදිහට මෙයාගේ inputs ටික වැඩ කරන්න හදාගන්න. ඊට අමතරව මම මේකෙදි තව එකක් හදනවා. මෙයාව process කරද්දී inputs ටික මේවේ enable කරනවා වගේම මෙයාව unprocess කරද්දී මෙයාගෙන් control එක loss වෙද්දිත් මම මෙයාගේ ඉන්පුට්ස් ටික අයින් කරනවා. එතකොට මට ඒකෙදි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට add input mapping එක දුන්නා වගේම මම ඊළඟට remove mapping context කියන එක නක් දෙනවා. ඊට පස්සේ මම මේකට දෙනවා remove mapping context කියන node එක දෙනවා. මේක දෙනවා මේකට. ඊට පස්සේ මේකම මම අරගෙන අනිත් පැත්තට දාලා මේක දෙනවා මේ පැත්තට. මේක දානවා මේ පැත්තට. එතකොට මට පුළුවන් මෙන්න මේ විදිහට මේ දෙක remove කරන්න. එතකොට remove කරන්න තියෙන IMC default කියන එක නා. IMC default කියලා කියන්නේ මෙන්න මේක තියෙන vehicle එකේ අපිට ඒක නම යෝනේ අපිට අනිත් එක. ඊට පස්සේ mouse look එක. ඒකත් third person එකේ තියෙන එක නා. ඊට පස්සේ මේකේ mouse look එක තියෙනවා. මේ තියෙන third person එකේ ඒක මම දෙනවා. ඊට පස්සේ මට පුළුවන් ඕනනම් මේකටත් comment node එකක් දාගන්න. මේකට මම comment node එකක් දාගන්නවා. මේකට yes අපිට මෙන්න මේ වගේ කමෙන්ට් නෝඩ් එකක් දාගන්න පුළුවන්. මේකටත් මම C එක ඔබලා කමෙන්ට් නෝඩ් එකක් දාගන්නවා.
මේ විදියට ඊළඟට මේක අපි මෙතනට ගත්තා මේක අපි සිලෙක්ට් කරලා මේ හරියට ගත්තා ලස්සනට තියාගන්න ඕන පිළිවෙලට මේකට මම දෙනවා on possessed කියලා දෙනවා ඊට පස්සේ මම මේකටත් ඒ විදියටම on unpossessed කියලා මම දෙනවා ඉතින් unpossessed කියලා මම දෙනවා ඉතින් ඊළඟට මෙන්න මේ කතන්දරේම අපිට වැලිඩ් වෙනවා දැන් අපි නිකන් මේක ප්ලේ කරලා බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් අපේ ඉන්පුට්ස් ටික ගන්නට වැඩ කරනවා මොකද ප්ලේ කන්ට්‍රෝල් එක අපිට වෙනම සිලෙක්ට් කරන්න ඕන වෙන්නේ නැහැ හැබැයි අපි ගත්තොත් එහෙම දැන් අපේ වෙහිකල් එක ගත්තොත් එහෙම දැන් අපි වෙහිකල් එක්කන ඕනනම් දාලා බැලුවොත් එහෙම වෙහිකල් එකටත් මෙන්න මේ කතන්දරේම එනවා මේකටත් අපිට වෙහිකල් එක දැන් ඔයාලට බැලුවොත් එහෙම ඉන්පුට්ස් මොකුත් වැඩ කරන්නේ නැහැ මවුස් එක වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ ඕෆ් රෝඩ් එක ගත්තත් ඒ ඕෆ් රෝඩ් එකටත් මේ කතන්දරේම තියෙනවා ඒ දෙන්නට වෙනම ප්ලේයර් කන්ට්‍රෝල් එකක් ඕන වෙනවා ඒක නිසා මම කරන්නේ මොකද්ද අපේ third person එකේ player control එක අයින් කරලා ඊට පස්සේ මම යනවා අපේ vehicle content වලට vehicle template එකට ගිහිල්ලා blueprint වලට ගිහිල්ලා මේ sports car එකටයි off road එකටයි දෙකටම පොදුවේ තියෙනවා vehicle advanced pawn base කියලා එකක් මම මෙන්න මේක තමයි double click කරලා open කරන්නේ මේ දෙන්නට මම කරන්නේ මෙන්න මේ on possessed එකයි unpossessed කියලා මම third person එකේ හදපු එකම මම copy paste කරනවා එකම දේ මට වෙනස් කරන්න තියෙන්නේ මොකද්ද මම මේක copy paste කරලා මම මේ වගේ යට තැනකින් තියාගන්නවා එකම දේ මට මේක කරන්න තියෙන වෙනස තමයි input mapping එකේ asset එක මම වෙනස් කරන්න ඕනේ එතකොට මම යනවා vehicle advanced player control එකට මේක ඇතුලේ තියෙනවා මෙන්න මේ vehicle default කියන එකන සහ vehicle mouse look කියන එක තමයි මේකට දෙන්න ඕනේ එතකොට මම vehicle එකට ගිහිල්ලා මෙතනින් මම පල්ලෙන් සිලෙක්ට් කරනකොට vehicle default කියන එක නා දෙනවා ඊට පස්සේ vehicle mouse look default එක දෙනවා මේකට මම දෙනවා vehicle default එක දෙනවා vehicle mouse look එක කියන එක නා දෙනවා මේ දෙක මේ විදියට දුන්නට පස්සේ දැන් මට පුළුවන් මගේ වාහනේ control කරන්න nice දැන් මේක මේ විදියට control කරාට පස්සේ ඊළඟට මම කරන්න යන්නේ මොකද්ද අපේ sports car එක blueprint එක මම ඇදලා දානවා world එකට off road car එකේ blueprint එක මම දානවා world එකට මේක world එකට ඇදලා දාලා දැන් මට පුළුවන් මගේ vehicle advanced pawn base එක මම තියාගන්නවා මේක තියලා මම අනිත් player control එක close කරනවා දැන් මට පුළුවන් මේකට නගින්න මේ වගේ දෙයක් හදාගන්න. එතකොට මම කරන්නේ මෙන්න vehicle එක මේ විදිහට 140ක් දාමුකෝ අපි 140කින් වගේ මේක පේන මානේ චුට්ටක් මෙන්න මේ වගේ තැනකට මම ගෙනියනවා මට මේකට දාගන්න පුළුවන් 1250යි රින 500ක් වගේ අපි දාමුකෝ ඊට පස්සේ මම කරන්නේ මේකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක කොපි කරගන්නවා vehicle එකේ ට්‍රාන්ස්ෆෝර්ම් එකටත් මේක පේස්ට් කරනවා මේක පේස්ට් කරලා මම මේක චුට්ටක් එහාට කරනවා මේකට මම දෙනවා 2000ක් වගේ 2000ක් වගේ දුන්නට පස්සේ ඔන්න ඔය විදිහට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙනම් මම බලමු viewport එකේ scalability එක මම medium දීලා තියෙන්නේ. ඊට පස්සේ නිකන් මට නිකන් මේක නිකන් flash වෙලා වගේ තියෙනවා. මට හිතෙන්නේ auto exposure එක නිසා වෙන්න ඕනේ. මම project settings වලට ගිහිල්ලා ඊට පස්සේ මම auto exposure කියන select කරලා මම ඒක අයින් කරනවා. ඒක අයින් කරලා බැලුවොත් එහෙම right දැන් වත් වෙනකේ flash වෙලා වගේ තියෙන ගතිය නැති වෙනවා. දැන් මට මේකේ play කරලා බලන්න පුළුවන්. right එතකොට play කරලා බලනකොට මම මේක ඇත්තටම දෙන්න ඕනේ. අපේ third person character එක තමයි දෙන්න ඕනේ. third person character එකෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. ඊට පස්සේ අපිට ඕනේ මේවට ගිහිල්ලා මේක ඇතුළට නගින්න. ඉතින් මේකේ පොඩි දේවල් අපිට fix කරන්න දේවල් තියෙනවා. එකක් තමයි අපිට මෙන්න මෙයා vehicle එක මෙහෙම තල්ලු කරලා දාන්න පුළුවන්. මේ vehicle එකත් අපිට මෙහෙම තල්ලු කරලා ඕන නම් තල්ලු කරගෙන ගිහිල්ලා අපිට පල්ලෙහාටම දාන්න පුළුවන්. ඉතින් අපිට ඒක physics settings වලින් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ තියෙන physics force එකක තියෙන සම්බන්ධයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ දේවල් ගැන අපි දැනට worry වෙන්නේ නැතුව ඉමු. මම කරන්නේ මේක close කරනවා close කරලා ඊළඟට මම කරන්නේ අපේ vehicle pawn base එකට යනවා. ඉතින් මේක ඇතුළේ ඔයාලට පේන්නේ නැති කිසිම වාහනයක් නැහැ. ඒකට හේතුව තමයි මෙයා තමයි parent එක. ඒ parent එකකින් තමයි මේ vehicle දෙකම හැදිලා තියෙන්නේ. ඔයා බැලුවොත් එහෙම ඔයා මේ blueprint එක open කරලා බැලුවොත් ඔයාලට පේන්නේ parent class එක තමයි BP vehicle advanced pawn base කියන එක. ඒක තමයි මේ තියෙන්නේ. ඒක තමයි අපි දැන් edit එක කරගෙන යන්නේ. මේකෙදී අපි පළවෙනියටම කරන එක තමයි අපි මෙයත් එක්ක interact කරන්න පුළුවන් වෙන්න හදා ගන්න ඕනේ collision එකක්. එතකොට මම මේකෙදි කරන්නේ
බොක්ස් කොලිෂන් එකක් ඇඩ් කරගන්නවා. මේ බොක්ස් කොලිෂන් එකට දාගන්නවා මම player interaction කියලා මම මේකට දාගන්නවා. play interaction කියලා මම මේකට දාලා මම මේකට hidden in game කියන එක මම අයින් කරනවා. එතකොට මේ ගත්තොත් එහෙනම් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ බොක්ස් එකක් තමයි තියෙන්නේ. මේකට තමයි දැන් අපිට මේකත් එක්ක තමයි අපේ ප්ලේයර් කියන එක ඉන්ටරැක්ට් වෙන්නේ. එතකොට මම ඊළඟට කරන එක තමයි අපේ vehicle blueprint එක ඇතුළට යනවා. අපේ jeep එක ඇතුළට ගියාට පස්සේ මේක මම jeep එකේ size එකට හදා ගන්නවා. මම කරන්නේ මෙන්න මෙතනින් right side එකට යනවා. right side එකට ගිහිල්ලා මම කරන්නේ මේක scale කරගන්නවා මෙන්න මේ වගේ විදියකට. මේ වගේ විදියට මම scale කරගෙන මට පුළුවන් මේක මෙන්න මේ විදියට move කරන්න. මේක චුට්ටක් වාහනයට වඩා ටිකක් ලොකුවට තමයි තියෙන්නේ. අපි මේක front එකෙන් බැලුවොත් එහෙම අපිට මේක front එකෙනුත් ලොකු කරන්න වෙනවා මෙන්න මේ වගේ area එකක් වගේ වෙනකම්. right එතකොට 8.5 6.2.5 වගේ තමයි මේක තියෙන්නේ. okay ඊට පස්සේ මම මේක මේ විදිහටම අපේ කාර් එකටත් හදා ගන්නවා. දැන් ඔයා බැලුවොත් එහෙම අපේ ගිහිල්ලා මෙන්න මේ විදිහට තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඒරියා එක. එතකොට මේ වගේම එකක් අපේ කාර් එකටත් ඕනේ. ඒක නිසා මම කාර් එක සිලෙක්ට් කරලා කාර් එක ඇතුළට ගිහිල්ලා මේකේ මම view port එකට ගිහිල්ලා මේකේ මම හොයා ගන්නවා play interaction කියන මෙන්න මේ collision එක. ඊට පස්සේ මේ collision එක අරගෙන මම යනවා right side එකට ගිහිල්ලා මගේ collision එක මම මේ විදිහට වැඩි කරගන්නවා. මේක මම වැඩි කරගෙන ඊට පස්සේ මම මේ විදිහට මේක දාගන්නවා. right අපිට පුළුවන් වුණා මේක තව චුට්ටක් අඩු කරන්න. මේක ගොඩාක් උස නැති නිසා මේක මේ වගේ ගානකට දාලා මම ඊට පස්සේ යනවා අපේ front එකට ගිහිල්ලා මම මොකද කරන්නේ මේක අපි scale up කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මේක නම් මම මේ නිකන් කටපාඩම් කරන්නේ මොකද මේක සාමාන්‍යයෙන් ටිකක් මට ප්‍රැක්ටිස් එකක් තියෙනවා කරලා ඔය සමහර ප්‍රොජෙක්ට් වලට මේක ගොඩක් සැරයක් කරලා තියෙනවා. ඒක නිසා තමයි මම මේක ටක් ගාලා කරගෙන යන්නේ. ඊට පස්සේ මේක මේ විදිහට වුණාට පස්සේ මට පුළුවන් කාර් එකේ blueprint එක අයින් කරලා අපේ play interaction එකේ තියෙන begin play on component begin play කියන එකන සහ on end overlap කියන එකන දෙන්නව අරගෙන මේ විදිහට මේක මට පුළුවන් පොඩි print string එකක් දාලා මේක ටෙස්ට් කරලා බලන්න. එතකොට අද act කියන එක නම් මම බලන්න ඕනේ මේකට මේවා වෙනකොට player character එකද කියලා වෙන වාහනයක් වෙන්න බෑ player character එකම වෙන්න ඕනේ. ඒක නිසා player character එකද කියලා මම check කරලා බලලා මම මේකට branch එකක් දානවා. මේ branch එක මෙන්න මේ විදිහට දැම්මට පස්සේ මට පුළුවන් මේ විදිහෙන් branch එකක් අරගෙන මේක reset කරන්න. මේකේ other act කියන එක නම් මෙතනට බලන්න. එතකොට end overlap එක සහ begin overlap එක දෙකම මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ මම print string එකක් දෙනවා. මේකට මම දෙනවා begin කියලා. මේකට මම දෙනවා begin කියලා. මේකට මම දෙනවා end කියලා. එතකොට මොකද වෙන්නේ? මේක begin එකයි end එකයි දුන්නට පස්සේ අපිට පුළුවන් compile කරලා save කරලා මෙන්න මේ විදිහට මේක play කරලා බලන්න. මේක play කරලා බලනකොට මේකට begin එකට begin කියලා වැටෙනවා, end එකට end කියලා වැටෙනවා, begin එකට begin කියලා වැටෙනවා, end එකට end කියලා වැටෙනවා. nice. දැන් අපිට පුළුවන් මේක ඇතුළට ගිහිල්ලා කායකට කී එකක් තිබුවට පස්සේ කායකට නගින්න පුළුවන් වෙන්න හදන්න. මේක හදනකොට මේක පොඩ්ඩක් ට්‍රිකි පාර්ට් එකක් තියෙනවා. ඒකට අපිට වෙනම තව ඇක්ටර් එකක් ඕන වෙනවා. ඒකට හේතුව තමයි yes ඒකට හේතුව right. ඒකට හේතුව තමයි ඒකට හේතුව තමයි අපි ගත්තොත් එහෙම අපි key event එකක් ගත්තොත් එහෙම මම key එකක් අරගෙන keyboard event එකක් අරගෙන අපි දාමුකෝ සාමාන්‍යයෙන් interact කරන්නේ F key එකෙන්. එතකොට F key එක දැම්මට පස්සේ F key එකක් සාමාන්‍යයෙන් අපි print string කරොත් එහෙම අපි ඒ F key එක print string කරාට F key එක කියන එක වැඩ කරන්නේ නැහැ. right F එක ඔබලා බලුවොත් ඒක වැඩ කරන්නේ නැහැ. ඒකට ඕනනම් වෙනම තියෙනවා enable input කියලා එකක්. enable input එක දුන්නත් ඒක වැඩ කරන්නේ target එක actors වලට විතරයි. ඒක නිසා ඒක මේ character එක මේක pawn කෙනෙක් නේ. එතකොට pawn කෙනෙක්ට මේක වැඩ කරන්නේ නැති නිසා මේකට අපිට කරන්න වෙන දේ තමයි අපිට additional actor එකක් ගන්න වෙනවා. ඉතින් අනිත් දේ තමයි මම චුට්ටක් මෙතනින් චූටි break එකක් අරගෙන මම පොඩි adjustment එකක් කරගන්නවා. මොකද අපි දැන් මේ වෙලාවේදී මේ වෙනස් කරන්නේ අපේ plugin එක ඇතුලේ තියෙන vehicle එකට අදාළ blueprint එක තමයි මම වෙනස් කරන්නේ. හැබැයි මට plugin එක කියන එක නා මෙච්චර ප්‍රමාණයකින් වෙනස් කරගෙන ගියොත් එහෙම
ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද මට ඕන එක ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙන. ඉතින් ඒක නිසා මම කරන්නේ අපේ ඩිවෙලොපර් කන්ටෙන්ට් වලට ගිහිල්ලා මම මෙන්න මේ vehicle system එක ඇතුලේ මම වෙනම හදා ගන්නවා blueprints කියලා ෆෝල්ඩර් එකක් මම හදා ගන්නවා. මේ blueprints කියන ෆෝල්ඩර් එක ඇතුලේ මම වෙනම හදා ගන්නවා vehicle class එකක්. මේකේ parent class එක වෙන්නේ wheeled vehicle pawn කියන එක නා. මෙන්න මේක අරගෙන මම දෙනවා මේකට wheeled vehicle pawn කියන එක මම දාන්නේ සාමාන්‍යයෙන් WVP කියන එකෙන්. ඊට පස්සේ මේකට මම දෙනවා vehicle base. මම මේකට දෙන්නම් vehicle base කියලා. එතකොට මේකට මම vehicle base කියන එක දුන්නට පස්සේ මේකට තමයි මේකට ගිහිල්ලා තමයි මම අර දේවල් ටික කරන්න යන්නේ. එතකොට මම කරන්නේ මොකද්ද? මම කරන්නේ මෙන්න මේ play interaction කියන එක නා copy කරනවා. copy කරලා මේකට ගන්නවා. මේකට අරගෙන මම කරන්නේ මොකද්ද? ඊළඟට මම මෙන්න මේ play interaction කියන එක නා ඩිලිට් කරනවා. මේක ඩිලිට් කරොත් මම හිතන්නේ මේකෙනුත් මේක අයින් වෙයි. ඒ වුණාට අපි කම්පයිල් කරනකොට අපි මේක ඩිලිට් කරලා බලමු. ඩිලිට් කරොත් එහෙම මේක නැති වෙනවා. අපි බලුවොත් මේ වලත් මේක නැති වෙනවා. රයිට්. අපි මේක ඩිලිට් කරන්නේ නැතුව අපි මේක undo කරමු. අපි මේක undo කරලා අපි කම්පයිල් කරමු. එතකොට මේක ආපහු තියෙනවා. අපි මෙන්න මෙහෙම දෙයක් කරමු. අපි මෙන්න මේ vehicle base එක තමයි මෙන්න මේ vehicle base එකේ parent class එක විදිහට convert කරන්න ඕනේ. ඒක නිසා මම කරන්නේ මොකද්ද? මම vehicle class settings වලට යනවා. මේකෙදි මම දෙනවා vehicle base කියන අපේ අලුතෙන් හදපු එකන. ඒ vehicle base එක හදපු ගමන් අපේ මෙන්න මෙයාගේ තියෙන එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. මට පුළුවන් ඊළඟට මෙන්න මෙයාගෙන් begin overlap එකයි ඊට පස්සේ මෙයාගේ end overlap එකයි අරගෙන ඊළඟට මම මොකද කරන්නේ මෙයාව කට් කරලා මේකට මම paste කරලා මෙන්න මේ විදිහට මේක setup කරගන්නවා. ඉතින් මේක මේ විදිහට setup කරගත්තට පස්සේ දැන් අපි අපේ වෙනම අපේ project එක ඇතුලේ තියෙන vehicle parent එකක් තියෙනවා. ඒකෙන් තමයි plugin එකේ content එක දුවන්නේ විදිහට අපි හදලා තියෙන්නේ. ඊට පස්සේ මට පුළුවන් මේක අයින් කරලා දාන්න. ඊට පස්සේ මට පුළුවන් මේ F key එකට අදාළ දේත් අයින් කරලා දාන්න. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ play interaction කියන කතන්දරෙත් අයින් කරලා දාන්න. හැබැයි ඒක කරන්න කලින් මම කරන්නේ මොකද්ද? අපි vehicle off road එක මම open කරගන්නවා. මේකේ ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ 0 කියන එකනාගේ අපි ගානට scale එක ඔක්කොම හැදුවානේ. ඒක නිසා මම කරන්නේ මේකේ transform එක copy කරලා අපේ අලුතින් තියෙන එකනාට මේක paste කරනවා. ඊට පස්සේ අපි ඒ විදියටම අපි අපේ vehicle එකට යනවා. vehicle එකට ගිහිල්ලා මෙයාගෙත් අපි මෙන්න මේ interaction 0 කියන එකනාගේ අරගෙන අපි අලුත් එක්කනාට transform එක paste කරනවා. දැන් මේ දෙක paste කරලා ඉවරනාට පස්සේ මට පුළුවන් මෙන්න මේකේ තියෙන play interaction 0 කියන එකනා delete කරලා දාන්න. දැන් අපේ අලුත් එක්කනා ගන්නට වැඩ කරනවා. අපි මේක play test කරලා බැලුවොත් දැන් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. දැන් මේ ක්‍රමෙන් මට පුළුවන් අපේ plugin එකත් එක්ක වැඩ නොකර ඉන්න. එතකොට මට පුළුවන් අපේ basically මට plugin එක පුළුවන් මෙතනින් off කරලා දාන්න. ඊට පස්සේ අපි දැන් අපේ project එකේ වැඩ කරන්නේ අපේ මෙන්න මේ pawn base කියන එක නම අයින් කරලා දාන්නම්. ඊට පස්සේ මම මොකද කරන්නේ මේකට මම add කරගන්නවා child actor එකක්. මේ child actor එකට මම දානවා interaction actor කියලා. එතකොට මේ interaction actor කියලා අපි මේක pawn කෙනෙක් විසඳන සමය අපි මෙන්න මේ කතන්දරය කරන්නේ. මේකට අපි වෙනම blueprint එකක් හදන්න වෙනවා. මේකට අපි හදමු වෙන blueprint එකක්. මේකට මම හදන්නේ actor කියන එකට යනවා. මේකට මම දෙනවා pp blueprint actor කියන එක නා. මේකට අපි දෙමු vehicle interaction actor කියලා දෙමු. එතකොට vehicle interaction actor කියන එක නා මම කරන්නේ මෙන්න මේ interaction actor කියන එකනට මම දෙනවා. මේක දුන්නට පස්සේ ඊළඟට මම මොකද කරන්නේ මම මේක ඇතුළට යනවා. මේක ඇතුළේ දැන් මට මොකද කරන්න පුළුවන්? මේක ඇතුළේ මට key event එකක් දාන්න පුළුවන්. මේ key event එක දාලා මේකට මම F key එක press කරපුවම hello කියලා print වෙන්න තමයි හදන්න යන්නේ. හැබැයි ඒකත් වැඩ කරන්නේ නැහැ. ඔයා චෙක් කරලා බැලුවොත් එහෙම අපි දැන් බැලුවොත් එහෙම F key එක වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි
ඒකට හේතුව තමයි අපි මෙන්න මේකෙන් මෙයාගේ ඇක්ටර් එකේ මේ ඇක්ටර් එකේ ඉන්පුට්ස් enable කරන්න ඕනේ එහෙම වැඩ කරන්න නම්. එතකොට මම මේකට දාගන්නවා enable input කියලා. ඊට පස්සේ ඒ නෝඩ් එකට මම දානවා මෙතන අපේ get player controller කියන එක නම්. get player controller කියන එක දාලා දැන් අපි මේක play කරලා බැලුවොත් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි F1 බලනකොට F1 වැඩ කරනවා. නියම. එතකොට මේක මේ විදිහට වැඩ කරනකොට මම දැන් ඇත්තටම කරන්නේ මේක අපි කරන්න ඕනේ මැනුවලි. මේක අපි හැම වෙලේම දෙන්න නරකයි. අපි කරන්න ඕනේ අර කොටුව ඇතුළට ආවට පස්සේ තමයි F key එක වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම මේ නෝඩ් එක කොපි කරගන්නවා. හැබැයි මම මේ begin play කියන එක අයින් කරනවා. මම ඊට පස්සේ wheel base එකට ගිහිල්ලා මෙන්න මේ begin එකයි end එකේදී මම කරන්න ඕන දේ තමයි මම input enable කරනවා කාගේද මෙන්න මේ interaction actor එක ඇතුලේ තියෙන actor එකේ. එතකොට මම මේකෙන් ගන්නවා get child actor කියන එක ගන්නවා. get child actor කියන එකනාගේ තමයි මෙයා inputs enable කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහටම අපිට ගන්න පුළුවන් disable input කියලා එකක් තියෙනවා. disable input කියලා node එකක් තියෙනවා. මේ node එක ආවට පස්සේ මේක play control එක මෙතනදි setup කරනවා. මේ child actor එක දෙන්න ඕනේ මේකට. එතකොට දැන් ඔයාලට තේරෙනවා නම් අපි basically කරන්නේ මෙයාගේ ඇතුලේ actor එකක් ඉන්නවා. ඒ actor එක තමයි මෙන්න මේ empty actor එක. එතකොට අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ කොටුව ඇතුළට යන වෙලාවේදී එයාගේ inputs enable කරනවා. එයාගේ inputs enable කරනවා කියලා කියන්නේ F key එක වැඩ කරනවා. දැන් මම මේක play කරලා බැලුවොත් එහෙම අපි මේක ළඟට යනවා. F එක ගෙබුවොත් එහෙම hello කියන එක වදිනවා. එළියට ඇවිල්ලා F එක ගෙබුවොත් F එක වැඩ කරන්නේ නැහැ. අපි අනිත් එක්කනාගේ ඇතුළට ගිහලා F එක ගෙබුවොත් ඒත් hello කියලා වදිනවා. ඔන්න දැන් ඒ කියන විදිහට අපි ඒක හැදුවට පස්සේ F එක ඇබුවට පස්සේ දැන් කායක ඇතුළට නගින කතන්දරේ තමයි අපි ඊළඟට හදාගන්න ඕනේ. right. එතකොට ඒකදී අපිට කරන්න පුළුවන් ලේසිම දේ තමයි අපිට පුළුවන් අපේ vehicle එක කියන එක්කනාගේ reference එකක් අපි ගන්න ඕනේ. අපේ vehicle එක කියන එක්කනාගේ reference එකක් ගන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? right. අපිට ඒකට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම දෙන්නම් right. අපි මේක දීලා බලමු. set owner අපි දාමු මේක set owner කියන එක නා දීලා මම පොඩ්ඩක් check කරලා බලන්න interaction actor එකේ set owner කියන එක නා මේ vehicle base එක දීලා මම මෙතන print කරද්දි මම බලන්නම් get owner මේ actor එකේ owner කියන එක නා අරගෙන යාගේ display name එක අපි අරගෙන බැලුවොත් අපි බලමු මේක වැඩ කරයිද කියලා. මේක අපි print කරලා බැලුවොත් ride off road car එක කියන එක නා එනවා. මේක අපි බැලුවොත් එම ස්පෝර්ට්ස් කාර් කියන එක නේනවා. right. එහෙනම් මට කරන්න පුළුවන් දේ තමයි මට තියෙනවා get player controller. එයා හරහා තමයි අපි control කරන එකනාව අපි වෙනස් කරන්නේ. අපි control කරන එකනාට අපි දෙනවා මෙන්න මේ owning එකනාව. හැබැයි owning එකනාව අපිට දෙනකොට මෙතන මෙයා කියනවා ඒක දෙන්න බෑ කියලා. ඒකට අපිට කරන්න තියෙන්නේ get owner අරගෙන මේකට මම දෙනවා cars to pawn කියන එක දෙනවා. එතකොට මේක pawn කෙනෙක්ට කාස්ට් කරලා මෙයා මොකද කරන්නේ? මෙන්න මේ pawn මෙතනට දෙනවා. මේක දෙනවා. ටාගට් එකට මෙයා මට යට තියන්න පුළුවන්. මෙහෙම දුන්නාට පස්සේ මේක මම print එක අයින් කරනවා. දැන් මට පුළුවන් අපේ vehicle එක control කරන්න. right. ඉතින් මේකට අපි යනවා. දැන් අපි මොකද කරන්නේ? ඇතුළට ගියා. ඊට පස්සේ අපි F එක ගෙබුවා. අපිට මේක control කරන්න පුළුවන්. දැන් ගානට මේ ටික ලස්සනට වැඩ කරනවා. ඊට පස්සේ ඊට කලින් දැන් ඔයාලට පේනවා අපේ කැරක්ටර් එක තාම ඉන්නවා. එතකොට අපේ කැරක්ටර් එක අපි අයින් කරන්න ඕනේ. එතකොට කැරක්ටර් එක අයින් කරන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ කාස්ට් කරන්න කලින් අපි get player character කියන එක අරගෙන නැත්නම් අපි get player pawn කියන එක ගන්න පුළුවන්. get player pawn කියන එක අරගෙන අපි එයාව save කරගන්නවා variable එකට. මෙයා තමයි controlling character ඒ actor එක controlling character එකේ actor එක මෙන්න මෙයා. මේක මම save කරගන්නවා. මේක save කරලා ඊට පස්සේ කරන්නේ මේකේ class එකත් මම save කරගන්නවා. මම ඇයි කියලා කියන්නම්.
get class අපි ඒ class එක අපි save කරගන්න. save කරගන්නකොට මේකට අපි දෙන්නේ මොකද්ද? controlling character class. අර තිබ්බ actor එක මේ තියෙන්නේ class එක. මේකට අපිට මේකෙන් අපිට get class කියලා ගන්නත් පුළුවන්. but මට හිතෙනවා අවුලක් නෑ. අපි මේම ගන්නත් පුළුවන්. මේක මේ විදිහට අරගෙන මෙන්න මේ data දෙක save කරගෙන ඊට පස්සේ අපි vehicle එකේ control එක ගත්තට පස්සේ අපි මොකද කරන්නේ? controlling actor එක අරගෙන මෙයාව අපි destroy කරනවා. right මෙයාව අපි destroy කරනවා. මෙයාව අපි destroy කරාට පස්සේ අපේ character එක නැති වෙලා යනවා. මම ඊට පස්සේ මෙන්න මෙයාවත් මේ විදිහට invalid කරලා දානවා. දැන් මොකද වෙන්නේ? දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් අපි මේක play කරලා බැලුවොත් මේකට යනවා, මේක ඇතුළට යනවා, F එක ඔබනවා, අපේ character එක නැති වෙනවා. දැන් අපිට මේම යන්න පුළුවන්. ඊළඟ දේ තමයි මට මේකෙන් දැන් ආයෙ බහින්න ඕනේ. එතකොට මේකෙන් බහින්න ඕනේ නම් අපි බහින්න ඕනේ කරන එක කොහොමද හදාගන්නේ? ඒක කරන්න ලේසි. අපි බහින්න නම් බහින්න ඕනේ කරන තැනක් අපි define කරගන්න ඕනේ. ඒකට මම දානවා scene component එකක්. මෙන්න මේ scene component එක දාලා මේකත් මම vehicle එකේ mesh එකටම attach කරලා මේකට මම දානවා player character exit එක කියලා. මේක තමයි character exit point එක. එතකොට මේ character exit point එක කියන එක ගන්න නම් මම මොකද කරන්නේ? මම මේකට දාගන්නවා component tag එකක් character exit කියලා මම component tag එකක් දාගන්නවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මම මේකට ගිහිල්ලා right ඊළඟ එක තමයි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන පොඩි දෙයක්. එකක් තමයි මම මෙතන දැන් අපි F එක ඔබනවනේ. අපි F එක ඔබනකොට අපි දාමුකෝ hello කියලා අපිට වදිනවා කියලා. right F press කියලා වගේ එකක් දාමුකෝ. F එක press කරා. F එක press කරා වගේ එකක් දාමුකෝ. එතකොට F එක press කරා වගේ එකක් දැම්මොත් වෙන්නේ මොකද්ද? අපි මේකට යනවා. F එක වැඩ කරන්නේ නැහැ. ඇතුළට ගිහිල්ලා press කරපුවම F එක press කියලා වැටෙනවා. දැන් ඔයාලට ආයෙමත් පාරක් F එක ඔබන්න පුළුවන්. එහෙම කරොත් මොකද වෙන්නේ? අපේ vehicle එක අපි delete කරලා දාලා එහෙම දෙයක් කරනවා. එතකොට ඒක අපිට වෙන්න ඕනේ අපි වාහනේ ඇතුලේ ඉන්නකොට මොකද වෙන්නේ? අපි වාහනේ ඇතුලේ ඉන්නකොට F එක ගෙබුවොත් අපේ වාහනේ බහින්න ඕනේ. එළියේ ඉඳලා F එක ගෙබුවොත් වාහනේට නගින්න ඕනේ. ඔන්න ඕක තමයි වෙන්න ඕනේ. එතකොට අපි කරන්නේ මෙන්න මේ F එක press කරාට පස්සේ F එක press කරද්දී මම බලන්න ඕනේ අපේ get player pawn කියන එක න මේ වෙලාවේදී අපේ player pawn කියන එක න සමානද කියලා බලන්න ඕනේ අපේ owning එක්කනට අපේ ඕනව අරගෙන අපේ ඕන කියලා කියන්නේ අපේ vehicle base එකනේ මේ vehicle base එකට සමානද කියලා බලනවා අපේ මේ වෙලාවේ control කරන එකන මේ වෙලාවේ අපි control කරන එකන ඒ කියන්නේ F එක ඔබන වෙලාවේදී player control කර කර ඉන්නේ අපේ vehicle එකද කියලා බලනවා. අපේ vehicle එක නෙමෙයි නම් අපේ vehicle එක නෙමෙයි නම් තමයි අපි මෙන්න මේක කරන්න ඕනේ. අපේ vehicle එක නෙමෙයි නම් අපි කලින් කරපු කතන්දරේ අපි. හැබැයි අපි control කර කර ඉන්නේ අපේ vehicle එක නම් එහෙනම් අපි මොකද කරන්න ඕනේ? එහෙනම් අපි කරන්න ඕනේ අපේ ඕනව අරගෙන එයාගේ අපි බලන්න ඕනේ find component by tag මේකෙන් අපි බලන්න ඕනේ මොකද්ද අපේ character exit එක. එතකොට අපේ මෙන්න මේ character exit එක අරගෙන ඒක find කරලා ඊට පස්සේ මේක is valid නම් අපි මේකට is valid එකක් දාමු. මේක valid නම් right මේක valid නම් මේක valid නම් අපි මොකද කරන්න ඕනේ? ඒ component එක අරගෙන ඒකේ world transform එක ගන්න ඕනේ. යාගේ get world transform එක ගන්න ඕනේ. එතකොට යාගේ right අපි මෙහෙම කරන්න පුළුවන්. අපිට මේකට දාමු cast to scene component කියලා දාමු. අපි මේකට දාමු මේක scene component එකක් විදිහට කරලා ඊට පස්සේ අපි යාගේ get world location transform අපි get world transform එක දෙමු. ඊට පස්සේ මම මොකද කරන්නේ? spawn actor from class එකේ අපි දෙන්න ඕනේ අපි කලින් control කරගෙන හිටපු character class එක තමයි ආයෙ පාරක් spawn කරන්න ඕනේ. එයාව spawn කරනකොට අනිවාර්යයෙන්ම spawn කරන්න ඕනේ try to adjust location එක adjust වුණාට spawn කරන්න ඕනේ. ඊට පස්සේ spawn transform එක ගත්තොත් එහෙම
ස්පෝන් එකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ගත්තොත් අපිට අර සීන් එකේ තියෙන එක්කනාගේ ලොකේෂන් එක ගන්නවා රොටේෂන් එක ගන්නවා හැබැයි ස්කේල් එක අපි අනිවාර්යෙන් එකේ තියන්න ඕනේ මොකද නැත්නම් කැරක්ටර් එක ස්කේල් වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ අපි මේක මේ විදිහට අරගෙන මෙන්න මේ ප්‍රොසෙස් කරන නෝඩ් එක අරගෙන මෙයාට මම දෙනවා මොකද්ද මෙන්න මේ කතන්දරේ මෙයාව තමයි දැන් අපිට කන්ට්‍රෝල් කරන්න වෙන්නේ කියන එක මම දෙනවා රයිට් එතකොට අපිට වැඩි ගාන්ට කරගන්න පුළුවන් ලොජිකලි ගත්තොත් එහෙම අපි මොකද කරන්නේ F එක ඔබනකොට අපි F එක ඔබනකොට බලනවා මේ වෙලාවේ මම කන්ට්‍රෝල් කර ඉන්නේ වාහනේද නැත්නම් කැරක්ටර් එකද මේ වෙලාවේ කන්ට්‍රෝල් කර ඉන්නේ කැරක්ටර් එක නම් වාහනය ඇතුළට නගින්න මේ වෙලාවේ කන්ට්‍රෝල් කර ඉන්නේ කැරක්ටර් එක නෙමෙයි නම් වාහනෙන් එළියට බහින්න අපේ කැරක්ටර් එක ස්පෝන් කරලා ඉතින් අපිට මේක දැන් චෙක් කරලා බලන්න පුළුවන් මේකට අපි යනවා F එක ඔබනවා අපිට යන්න පුළුවන් මේ විදිහට ඊට පස්සේ අපි exit point එක තාම ඩිෆයින් කරේ නැහැ බට් අපි F එක ඔබලා බලමු F එක බුවට පස්සේ අපේ කැරක්ටර් එක ස්පෝන් වෙනවා හැබැයි මෙන්න මේ වාහනේ ඇතුලෙන් ස්පෝන් වෙන නිසා පොඩ්ඩක් වැඩි අප්සෙට් ගන්නවා ඒක නිසා දැන් අපි කරන්න ඕනේ exit point එක අපි ඩිෆයින් කරන්න ඕනේ වාහනේ අරගන්නවා මේක අරගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ වාහනේ exit point එක අපි සිලෙක්ට් කරලා exit point එක මෙන්න මේ වගේ එළියේ තැනක් දෙනවා අපි මේකට නිකන් 270ක් වගේ පොයින්ට් එකක් දෙමු ඊට පස්සේ අපි මේකට ගිහිල්ලා අපි කායක සිලෙක්ට් කරමු කායකට ගිහිල්ලා අපි ඒකෙත් exit point එක සිලෙක්ට් කරලා view port එකේ අපි මේක එළියට දාමු ඉතින් මේක අපිට කැමති තව ලොජික් ඇඩ් කරලා හදන්න පුළුවන් මට හැබැයි බේසිකලි ටෙස්ට් කරගන්න මේ වගේ දේවල් වලට මේ ටික ඇති මට ඊට පස්සේ මම මොකද කරන්නේ මම මේක යනවා ඊට පස්සේ ඔන්න තියෙනවා මේකට ගියා මේක ඇතුළට ගියා ඊට පස්සේ F එක ගෙබුවා F එක ගෙබුවාට පස්සේ මම එළියට ආවා ඊට පස්සේ මට ආපහු ගිහින් නගින්න පුළුවන් ආයෙ බුත් මම එළියට එනවා ඊට පස්සේ මම කැරක්ටර් එකට යනවා මේක ඇතුළට යනවා ඊට පස්සේ මට මේ වාහනේ ලවන්න පුළුවන් හැබැයි දැන් F එක ඔබවුවොත් එහෙම එළියට එනවා මේකට යනවා නගිනවා දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේ වෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පළවෙනි පාර්ට් එක හදාගත්තේ අපිට vehicle drive කරන්න පුළුවන් වෙන්න. ඉතින් ඒක බේසික් ලෙවල් එකකින් හරි ඉතින් ඔයාලට පේනවා තාම පොඩ්ඩක් අවුල් යනවා ෆිසික්ස් අවුල් යනවා ඔටෝ යනවා. එහෙම කතන්දර තියෙනවා ඒවා අපිට හදාගන්න පුළුවන්. ඉතින් මම ඒවා කියන්නම් අපි කොහොමද මේ වගේ දේවල් හදාගන්නේ කියලා. ඉතින් දැනට අද වීඩියෝ එකෙන් මෙන්න මේ ටික තමයි වෙන්නේ. ඊළඟ එකේදී ඉඳලා අපි බලන්න යනවා කොහොමද අපි vehicle dealership එක හදන්නේ කියලා. එතකොට අපිට සල්ලි ප්‍රමාණයක් කොහොමද අපිට ප්ලේයට දෙන්නේ ඒ තියෙන සල්ලි අනුව මේ වාහනේ ගන්න පුළුවන්ද බැරිද ඒක වෙහිකල් එකට අදාළ වෙ ඩීටේල් ටික කොහොමද දෙන්නේ කියලා ඩේටාත් එක්ක වැඩ කරන දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මම මේක ටක් ගාලා කරගෙන ගියේ මේකට ඕන තරම් ටියුටෝරියල්ස් තියෙනවා මේව මහ ලොකු දේවල් නෙමෙයි මේකට ඔයගොල්ලෝ දන්නේ නැතත් ඔයගොල්ලෝ YouTube එකේ හරි ටියුටෝරියල් තියෙනවා මගෙන් ඉගෙන ගත්තේ නැතත් අපේ කෝස් එකට ඇතුළට ඇවිල්ලා ඉගෙන ගත්තේ නැතත් කොහොම හරි ඔන්න ඔය පාර්ට් එක අපි හදාගත්තා. අපි ඊළඟ එකේ බලමු කොහොමද අපි ඉතුරු පාර්ට් එක කරන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ